자, 여러분 안녕하세요. 반갑습니다. හරි එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට මාව පැහැදිලිව ඇහෙනව ඇති ඒත් එක්කම ඔයගොල්ලන්ට පැහැදිලිව බෝඩ් එකත් පේනව ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ පුංචි කමෙන්ට් එකක් දාගෙන යමු chat එකට. ඇත්තටම මාව ඔයගොල්ලන්ට පැහැදිලිව ඇහෙනවද? ඒත් එක්කම ඔයගොල්ලන්ට බෝඩ් එකත් පැහැදිලිව පේනවද කියලා. මේ දෙක විතරක්. ඇහෙනවද නේද හැමෝටම? දාන්න බලන්න ඉක්මනින් chat එකට. හරි. හොඳයි එහෙනම් කට්ටියට මම හිතනවා පැහැදිලිව ඇහෙනවා කියලා. හරි. එතකොට මම මෙතනදී උපකල්පනය කරනවා මෙතන ඉන්න අය සාමාන්‍ය දැනුම ඔයගොල්ලෝ සතුව පවතිනවා කියලා. කොරියානු භාෂාව ඔයාලා කන් වලට ඇහිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට මෙතන ඉන්න බොහෝ දෙනෙක් කොරියාවේ සිට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ඔයගොල්ලෝගේ කන් වලට කොරියානු භාෂාව ඇහිලා ඇති කියලා. ඒ නිසා මම ඔයගොල්ලෝගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. මෙන්න මේ විදියට. right? ඔයගොල්ලෝ මාත් එක්ක මුලින්ම කතා බහ කරන්නට ඕනි. බය වෙන්න එපා. කොරියානු භාෂාව අපිට තාම කතා කරන්න බෑ කියලා දන්නේ නැති නිසා තමයි ඔයගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එතකොට කොරියානු භාෂාව පාඨමාලාවේ ඔයගොල්ලෝ මගේ 6 වෙනි කණ්ඩායම් බවට පත් වෙනවා. හරිද? ඒ නිසා එතකොට ඔයාලා අද මෙතෙන්ට ආවේ ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් මතුවුණා කොරියාව තුල වැඩ කරගෙන යන. ආයතනයේ වැඩ කරගෙන යනකොට පුංචි ප්‍රශ්නයක් මතුවුණා. භාෂාවේ ප්‍රශ්නයක් මතුවුණා. එතකොට ළමයි මම මේ පන්ති ආරම්භ කරන්නේ මගේ ඇස් දෙකෙන් මේ දේවල් දැකපු නිසා. වෙන කාරණාවක් නිසා නෙවෙයි. අනුන්ගේ පුල්ලියම අපේ ලංකාවේ උන්ගේ පිටින් යනවා. අනුන්ගේ ප්‍රශ්න ටික අපේ ලංකාවේ උන්ගේ පිටින් යනකොට භාෂාමය ප්‍රශ්නේ මතුවෙන නිසා ඔක්කොටම නේ ගගා ඉන්නවා මිසක් ඇයි මේක කරේ මම නෙමෙයි. මේකට හේතුව මේකයි කියලා පැහැදිලි කරන්න තරම් මෙයාට භාෂාමය දැනුමක් නැති නිසා අනුන්ගේ ප්‍රශ්න ටික තමන්ගේ account එකට වැටිලා විවිධාකාර විදියට මෙයාලට බැනුම් අහන්න සිද්ධ වෙනවා. 1 අංක 2 ඔයගොල්ලෝගේ වැඩක් කරගන්න බැංකුවේ වැඩක් කරගන්න එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේ වැඩක් කරගන්න හොස්පිටල් එකේ තමන්ගේ දේවල් ටික කරගන්න එක එකගේ පස්සේ පාරෙන් යන්න වෙලා තියෙනවා. එක එකාට මුදල් දෙන්න වෙලා තියෙනවා. මේ කාරණා ටික මගේ ඇස් දෙකෙන් දැකපු නිසා තමයි මේ පාඨමාලාව ආරම්භ කරන්න මම මූලික වුණේ. හරිද? එතකොට ඔයාලා හිතන්න පුළුවන් කොරියානු භාෂාව කතා කරන්න හරි අමාරුයි කියලා නෑ ළමයි. කොරියානු භාෂාව කියන්නේ හරි ගොඩක් අමාරු භාෂාවක් නෙමෙයි. මේක අපේ ඇඟට කාව වදිනවා ටික දවසක් යනකොට. ඊට පස්සේ අපිට හරි සරලවම මේ භාෂාව කතා කරන්න අපිට හැකියාව තියෙනවා. හරි. එතන මම මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ගේ කොරියන් වලින් අහන්නම්. බලමු ඔයගොල්ලන්ට මේක තේරෙයිද කියලා. මම මුලින් පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් අහන්නේ ශ්‍රීලංකා මල් ඔත්තොක්කේ පෙවස්සයෝ. ශ්‍රීලංකා මල් ඔත්තොක්කේ පෙවස්සයෝ. මම හිතනවා මම අහපු ප්‍රශ්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. තේරිච්ච ළමයි මට මේකට උත්තරයක් දෙන්න. ශ්‍රීලංකා මල් ඔත්තොක්කේ පෙවස්සයෝ. සිංහලෙන් ඔයාලා chat එකට දැම්මට කමක් නැහැ. මම අහපු එක ප්‍රශ්නයයි ශ්‍රීලංකා මල් ඔත්තොක්කේ පෙවස්සයෝ. ඔව් එක්කෙනෙක් දානවා ගෙදරදී කියලා. අනිත් ළමයි පොඩි කාලේ ඉඳන් ඇසුණු නිසා නිතරම පොඩි කාලේ ඉඳන් ඇහුණු හින්දා හරි. එතකොට දැන් ඔයගොල්ලන්ට පුංචි අදහසක් තියෙනවා මම සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ මෙන්න මේ වගේ ක්‍රමයකින් කියලා. ශ්‍රීලංකා මල් යාගේ හගිසොනේ කොම්බු හදන් සරාමි ඉස්සයෝ. ශ්‍රීලංකා මල් යාගේ හගිසොනේ ශ්‍රීලංකා මල් හගිසොනේ කොම්බු හදන් සරා අමානේ සෙන්ගාගෙන යෝගේ හම්බෙන්ද ඔබ්සර්ව් සිංහල කතා කරන්නට කලින් පාඩම් කරපු ළමයි කවුරුත් මෙතන ඉන්න විදිහක් නැහැ. හරි? අකුරු පාඩම් කරපු ළමයි මෙතන ඉන්න විදිහක් නැහැ.
නමුත් ඔයාලා සිංහල කතා කරානේ. ඔතොක්කේ මාරෙස්සයෝ. තුමෝනෙන්දරි යාගේ හානුංග පෝකෝ ඉත්තගා කදේරෝ මල් හෙස්සනිකා සිල්ලාකා මල් චල් හෙස්සයෝ. මච්චියෝ. දෙමාපියෝ කතා කරන දේවල් අහගෙන ඉඳලා ඒක ඒ විදිහට කියවපු හින්දා. හැබැයි ඔයා ඒක නොකියා හිටියානම් ඔයා කතා කරයිද සිංහල? ඔයාලගේ දෙමාපියෝ කතා කරන දේ අහගෙන ඉඳලා ඔයා මොකද කරේ? ඒක නැවත කිව්වා. ඒක කතාවට වාජනය කෙරුවා. මෙන්න මේ නිසා තමයි ඔයා සිංහල කතා කරන්නේ. එහෙමනම් මේක තමයි ඔයාට තියෙන හොඳම පොයින්ට් එක. එහෙමනම් මම කොරියන් කතා කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපිට ඇහෙන දේ අපි නිතර මේක කතාවට වාජනය කරන්නට ඕන. පැහැදිලිද? එතකොට අද අපි පොදුවේ සාකච්ඡා කරන ළමයි අද අපි පාඩමකට යන්නේ නැහැ. රයිට්? අපි පාඩමට යන්නේ ලබන සතියේ ඉඳන් අපි මුලින්ම සාකච්ඡා කරනවා මගේ පාඨමාලාව කොහොමද සිද්ධ වෙන්නේ කියන කරුණු කාරණා සම්බන්ධව. මොකද අපිට භාෂාව කතා කරන්න යන්න කලින් මූලික දේවල් කිහිපයක් තියෙනවා අපිට හදාගන්න. මේ දේවල් හදාගත්තට පස්සේ භාෂාව ලස්සනට අපිට කතා කරන්න නම් අපි ඕන කරනවා මොනවද? අපේ ග්‍රැමර් ටික අපිට අවශ්‍ය කරනවා. එතකොට අපි පළවෙනි සති 4ක කාල සීමාව තුළ අපි මූලිකම දේවල් ඔයාලා ආයතනයක වැඩ කරනකොට ඔයාලා අත්‍යවශ්‍ය වෙන කරුණු කාරණා සියල්ලක් මේ පළවෙනි සති 4 තුලදී අවසන් කරනවා. ඉන් අනතුරුව අපි යනවා ග්‍රැමර් පැත්තට. මොකද ඔයාලට භාෂාව ලස්සනට ඔයාලට හිතට එන දේ එළියට දාගන්න නම් ඔයාලට ග්‍රැමර් ටික ඕන වෙනවා. මේ ග්‍රැමර් ටික පාවිච්චි කරලා තමයි ඔයා ඔයාගේ භාෂාව ලස්සනට කොරියානුන් ඉස්සරහා කතා කරන්නට යොදවා ගන්න. හරි. එතකොට ඔයගොල්ලෝ භාෂාව කොරියාව තුලදී ආයතනයක් තුල වැඩ කරද්දී ගොඩාක් දුරට භාවිතා කරන වචනයක් තමයි නේ කියන වචනේ. සමහරක් වෙලාවට කොරියාව මොකද්ද කිව්වේ කියලා Tamanට ලොකු අදහසකුත් නැහැ. හැබැයි ඔයා මේකට නේ කියලා කියනවා. ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මං හිතන්නේ එහෙමයි. ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති. නේ තමා කියන්නේ. හැබැයි මේ මොනවද කිව්වේ කියන එක සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නැහැ. සමහරක් වෙලාවට ඔයාලා ඉන්න කම්පැනි එකේ ඇති ලංකාවේ කට්ටිය තව ඇති. ඒතර පරණ අයත් ඇති. ඒ අයත් ඉන්නකොට අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. දැන් ඔයා කම්පැනිට ඇවිල්ලා දවස් 2ක් 3ක් වගේ වෙනවා. රයිට්? ඊට පස්සේ පරණ අයත් ඉන්න නිසා ඔයත් පොඩි ගැම්මකින් ඉන්නවා දැන්. හරි? පංචන්නිම ඇවිල්ලා කියනවා. රයිට්? ඔයාගේ නම කතා කරලා කියනවා. උදාහරණයක් විදිහට දමිත් කියලා ගමු. රයිට්? දමිත්. කුයිමෝරන් කච්චි ඉල්චංග්‍රෝ කාසෝ එළිවිත අපේ ඉන්න පක්ෂගා කජුගෝසයෝ. නකියවා. දමිෂි කුයිමෝරන් කච්චි ඉල්චංග්‍රෝ කාසෝ එළිවිත යොප්පේ ඉන්න පක්ෂු කජුගෝසයෝ. පොඩක් ස්පීඩ් කියනවානේ. කොරියානුනුත් එහෙමනේ. තව පාරක් මම කියන්නම්. දමිෂි කුයිමෝරන් කච්චි ඉල්චංග්‍රෝ කාසෝ එළිවිත යොප්පේ ඉන්න පක්ෂුගා කජුගෝසයෝ. කියලා ඔහොම කියනවා. ඊට පස්සේ ඔයත් තදුපදයට නේ පංචන්නිම් කියලා කියනවා. මම මේ උදාහරණයක් මේ වෙන්න පුළුවන් දෙයක් මේ කතා කරන්නේ. හරිද? කියලා ඉවර වෙලා දැන් චුට්ටක් වෙලා ගියාට පස්සේ ඔයාලට තේරෙනවා පංච මොකක් හරි මට කිව්වා. හැබැයි හරිම අදහස මගේ ඔළුවේ නෑ. ඊට පස්සේ එතන හිටියා පාරණ අයියාගෙන. ළමයි ගිහිල්ලා අහනවා මේ අර පංචන්නිම් මොකද්ද කිව්වේ කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? මේ පරණ අයියාත් අයියාකම තියාගන්නත්. හැබැයි මෙයා කියනවා ඒක උඹට නේ කිව්වේ. මල්ලි ඔයාට නේ කිව්වේ. මමත් ඒක වැඩි අවධානයක් දීලා අහගෙන හිටියේ නෑ. දැන් මොකද වෙන්නේ? දැන් චූට්ටක් රත් වෙනවා. ඇයි දැන් ඔයා නේ පංචන්නිම් කියලා කිව්වා. දැන් ඔයාට හරියට මොන තේරෙච්ච නිසා ඔයා ගිහලා අයියාගෙනුත් ඇහැව්වා. මේ අයියාත් කියනවා මේක ඔයාට නේ කිව්වේ. ඒකෙන් තමයි එච්චර අහුම්කම් දුන්නේ නෑ මේකට. සමහරක් වෙලාවට මේ අයියාට මේක තේරෙලත් නෑ. එහෙම වෙන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ දැන් ඔයා නේ පංචන්නිම් කියලා චුට්ටක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට පංචන්නිම් මොකද දකිනවා? ඇවිල්ලා අහන්න පුළුවන් ඔයාගෙන් වේ යෝගිසෝ අංගා උඩ සරෙන් අහන්නත් පුළුවන්. දැන් ඔන්න චුට්ටක් වෙවුලන ගතියකුත් වෙනවා. ඇයි දැන් කොරියාට ඇවිල්ලා දවස් 2-3යි වෙන්නේ. හරි? ඇයි ඔයා නේ පංචන්නිම් කියලා කියපු නිසා අර පංචන්නිම් තේරුම් ගන්නවා. හරි මම කියපු දේ මූට තේරුණා. හැබැයි පුතේ ඇත්තටම ඔයාට මේක තේරිලා නැහැ. මම මෙතන දෙකක් ඔයගොල්ලන්ට අවධාරණය කරනවා.
තේරෙන්නේ නැති කිසිම දෙයකට අතින් පස්සේ ඒගොල්ලෝ නේ කියන්නේ නැහැ. මේ පාඩම පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ට කියන්නේ. ඔයාලට නොතේරුනොත් කවමදාකවත් මේකට නේ කියන්න එපා. ඔයාට කියන්න පුළුවන් එක වචනයක් තියෙනවා. Panjani musuh marinya murugesseyo. Panjani musuh marinya murugesseyo. 다시 한 번 이야기해 주세요. Panjani musuh marinya murugesseyo. 다시 한 번 이야기해 주세요. ඔයගොල්ලන්ට කියන්න අවස්ථාවක් තියෙනවා. හරි. ඒතර ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ නේ කියලා දන්නේ නැති දෙයකට නේ කියලා සමහරක් වෙලාවට පංචන්නේ මේ කරන්න ඕන දේ කියනකොට ඔයා යනවා. සමහරක් ළමයි එහෙමයි. හරි. ඒ නිසා කලබල වෙන්නේ නැතුව මේ මොකද්ද කියන්නේ කියන දේ හරියට ඔයා අහගෙන ඉන්න ඕනේ අංක 1. හරි. එතකොට මම මුලින්ම මේකට යන්න කලින් මම ඔයගොල්ලෝගේ චුට්ටක් හඳුනා ගන්නට කැමතියි. බලමු ඔයගොල්ලෝගේ භාෂාව කොච්චරක් දුරට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්ද කියන එක තමයි. බය වෙන්න එපා. මමත් ලංකාවේ, ඔයත් ලංකාවේ. මම සිංහල, ඔයත් සිංහල. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි මම ඉන්නේ. එතකොට ඔයාලා මාව විශ්වාස කරලා තමයි මෙතෙන්ට ආවේ. ඒ නිසා බය නැතුව මාත් එක්ක කතා බහ කරන්න කොරියන් වලින් දන්න විදියට ලැජ්ජ වෙන්න එපා. දන්න විදියට අපි භාෂාව කතා කරන තරමට තමයි අපේ භාෂාව හරියට වචන ටික උච්චාරණය කරගෙන කොරියෙකුට තේරෙන විදිහට අපිට ඒ දේ දෙන්න පුළුවන් වෙන්නේ. අපි භාෂාව පැටලි හරි කතා කරොත් විතරයි. හරි. අපි යමු. මේ විදිහට මම ගන්නවා මෙතනින් දිනේෂ් කවුද? දේශාන්. දේශාන් ශ්‍රී 마이크가 끼워주세요. 안녕하세요. 대शान 씨 한국에 있어요? 스리랑카에 있어요? මම හිතන්නේ සර් ශ්‍රී ලංකාවේ ඉඳන්ද සම්බන්ධ වෙන්න කියලා දන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්නේ සර් මම කතා කරන්න බෑ. හරි. එතකොට මට දේශාන් කියන්න ඔයා EPS topic කරලාද ඉන්නේ? නෑ සර් මම කරලා නෑ. කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. දේශාන් ශ්‍රී හරි ගැටුවක් නෑ. එහෙනම් ඔයාට දිගටම ওই විදිහට සම්බන්ධ වෙගෙන යන්න. භාෂාව හදාගන්න මම කිව්වා වගේ මූලික දේවලුත් අපි මෙතන සාකච්ඡා කරනවා. ඒට අමතරව ඔයාට මගෙන් ඔයාට භාෂාව හදාගන්න හෙල්ප් එකක් විදිහට මම අවශ්‍යතාවය තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. එතකොට මම මේ පැත්ත ඔයාට කොහොමද කරන්න කියලා පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ ගයා කවුද ඉන්නේ? ගයාන්. ගයාන් 씨 안녕하세요. ගයාන් 씨 지금 몇 살이에요? 32살. 언제 한국에 왔어요? 3년 전에 왔어요. 3년 전에 한국에 왔어요. 오늘 출근했어요? 오늘 퇴근했어요. 오늘 출근했어요? 출근 안 했어요. 아, 오늘 출근 안 했어요. 어제는? 어제도 안 했어요. 어제도 안 했어요. 그럼 주말에 일 안 해? 주말에는 일 안 해요. 왜 일이 많이 없어서요? 뭐예요? 일이 많이 없어서요? 일은 많아요. 토요일 2개만, 일요일은 계속 쉬어요. 아, 일요일은 계속 쉬워요? 잘했어요. 또 앞으로 잘 이야기합시다. 알겠습니다. 그 다음에 다미치 씨, 안녕하세요. 네, 안녕하세요. 다미치 씨 지금 몇 살이에요? 32살이에요. 32 같은 나이네. 다미치 씨 언제 한국에 왔어요? 지금 2년 됐어요. 지금 2년 됐어요. 한국에 어디서 살아요? 울산에 살아요. 울산에서. 울산 어디요? 울산 동구. 울산 동구요? 네, 오늘 쉬었어요? 아니면 출근했어요? 그냥 썼어요. 오늘 쉬었어요? 네, 야간해요? 주간해요? 출근. 회사에서 주간? 출근해. 아, 네. 그 다음에 자못 씨, 안녕하세요. 자못 씨 지금 몇 살이에요? 22살. 22살 맞아요? 네, 맞아요. 나이 어리네. 언제 한국에 왔어요? 1년 전. 1년 1년 전.
2년 전에 한국에 왔어요. 잘했어요. 한국말 지금 배우고 있는 거예요? 조금 조금 배워요. 오늘 출근했어요? 오늘 이렇게 오늘 일 없어요? 잘했어요. 또 앞으로 이야기합시다. 그 다음에, realme. 안녕하세요. 안녕하세요. realme. 이름이 뭐예요? 저는 임택입니다. 진짜가. 지금 몇 살이에요? 39살이. 39살 9살. 말고 39살 맞지요? 39. 39는 우리 이야기할 때는 하나, 둘, 셋으로 이야기해야 되잖아요. 그래서 39살이잖아요. 맞지요? 39살. 39살. 그럼 39살 하면 한국에 언제 왔어요? 오래됐잖아. 8월 전에 갔어요. 8년 전에. 8년이요? 아니면 8월요? 8월. 8월? 그러면, 지금 39살이면 38살에 왔어요? 네. 와, 잘하네. 마지막에 왔네? 너 1년 지나면 올 수 없잖아. Tao baru tao kayak dulu lang nih. Eminent. 네. Right. 그 다음에, 우리, 마두산크 씨. 안녕하세요. 안녕하세요, 마상크 씨. 마상크 씨, 아직 스리랑카에 있어요? 한국에 있어요? 한국에 있어요. 한국에 있어요. 한국에 언제 왔어요? 네. 한국에 언제 왔어요? 작년에 작년에? 작년에? 다시 말해주세요. 천천히 말해주세요. 아니, 네, 12월 됐어요. 10년? 12월. 2월. 12월 됐어요. 12월 됐어요? 아니, 그냥 한 시간 사이에 9월에 왔어요. 마두산크 씨, 지금 몇 살이에요? 마두산크 씨, 34살이에요? 잘했어요. 앞으로 또 이야기합시다. 네, sir. 감사합니다. 네. 그 다음에, 자모 씨, 나랑 같이 이야기했어요? 안 했잖아. 자모 씨? 안녕하세요. 자모 씨, 지금 몇 살이에요? 22살. 네. 한국에 언제 왔어요? 한국에 1년 됐어요. 한국에 1년 됐어요. 한국에 어디에서 살아요? 한국에 원주가 어디요? 원주 강원도. 강원도. 강원도에 겨울에 눈이 많이 내려오잖아요. 맞지요? 지금도 추워요? 아니잖아. 좋아요. 아직도 추워? 네, 좋아요. 와. 맞아. 제가 한 번 강원도 갔어요. 한 번. 바나나 친구 같이 갔어요. 그래요? 잘했어요. 또 앞으로 또 이야기합시다. 감사합니다. එතකොට තව කීප දෙනෙක් ඉන්නවා ළමයි යාළුවගේ නමක් සඳහන් වෙන්නේ නැහැ මේ C කියලා කෙනෙක් තමයි මට පෙන්නන්නේ. පුළුවන්ද මයික් ඔන් කරන්න යාගේ. මට යාගේ නමක් සඳහන් වෙන්නේ නැති නිසා මම යාගේ මයික් එක ඔන් කරන්න. කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. කවුද C කියලා කෙනෙක් ඉන්නවා? පුළුවන්ද පුතේ ඔයාලට මයික් එක ඔන් කරන්න?
SLP 372 කියලා ඉන්නවද එහෙම කෙනෙක්? හරි කතා නොකරපු කට්ටිය දැන් මාත් කතා නොකරපු කට්ටිය කීප දෙනෙක් ඇත්තේ? එයාගේ මයික් ඔන් කරන්න බලන්න. එයාවත් මට හඳුනගෙන අපි යම් පාඩමට. 안녕하세요. 이름이 뭐예요? 제 이름은 다난제요. 다난제 씨 지금 몇 살이에요? 지금 36살입니다. 36살? 나보다 나이 많네. 그리고 한국에 언제 왔어요? 지금 2년 됐어요. 지금 2년 됐어요. 오늘 출근했어요? 오늘 출근했어요? 오늘 주인공입니다. 오늘 휴가요? 오늘 쉬었어요, 그러면. 잘했어요. 또 앞으로 이야기합시다. හරි. එහෙනම් ළමයි අපි පාඩමට යමු. හරිද? පාඩමට ගිහිල්ලා අපි බලමු අද පාඩමක් නෙමේ කතා කරන්නේ සාරාංශයක් තමයි ඔයගොල්ලන්ට මම දෙන්නේ. මගේ වැඩසටහන යන්නේ මෙන්න මේ ආකාරයට කියන එක. පුතේ ඔයගොල්ලෝ මෙතෙන්ට ආවේ භාෂාමය ප්‍රශ්නයක් මතුවෙච්ච නිසාවෙන් ඒ නිසා හැමෝම උනන්දුවෙන් රයිට් මේ පුංචි වෙලාවක් වෙන් කරගන්න හැම දවසකම ඉරිදා රාත්‍රී 8ට අපේ පන්තිය තියෙන්නේ. ඒ නිසා මේ වෙලාව වෙන් කරගෙන එතනදී මම ක්ලාස් එකේදී කතා කරන හැම දෙයක්ම ඊළඟ දවස් තුනදී ඔයගොල්ලෝ ඔයාලගේ ආයතනයට ගිහිල්ලා මේ දේවල් කතාවට යොමු කරන්න ඕනේ, භාවිතා කරන්නට ඕනේ. ඒ තුල තමයි ඔයාගේ භාෂාමය හැකියාව හැදෙන්නේ. මූලිකම කරුණු කාරණා පළවෙනි සතිය 4 තුල ඔයගලන්ට දුන්නාට පස්සේ අපි ආවා මම කලින් කිව්වා වගේම ග්‍රැමර් වලට. ග්‍රැමර් ටික අපි ගත්තාට පස්සේ ඒ ටික අනිවාර්යෙන්ම දිනපතා භාවිතයට ගත යුතුමයි. ඒක හොඳින් අවධාරණය කරගන්නට ඕනේ. ඒ විදිහට දාගත්තොත් ඔයාලට පුළුවන් මේ පාඨමාලාව අවසන් වෙනකොට, අවසාන සතිය වෙනකොට මාහා සමානව කෙනෙක් නිර්මාණය කරගන්න ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඒ නිසා ඔයා මෙතනදී ස්පෝකන් පැත්ත විතරක් නෙමෙයි ඊට පස්සේ ඔයාලට ආස හිතෙනවා. කොරියානුවෙක් ඔයාගේ කනට කොරියානුවෙක් කියනවා ඇහෙන්න ඕන ඔයාගේ කනට. 한국말 잘하네. 언제 한국에 왔어요? 진짜 한국말 잘해. කියන වචනේ ඔයාගේ කනට වැටුණා නම් ඔයා මාර විදියට මොටිවේට් වෙනවා. ඊට පස්සේ මම භාෂාව තව චුට්ටක් හදා ගන්න ඕනේ කියන තැනට එනවා. ඒ නිසා ඔයා ග්‍රැමර් කෑල්ලක් දෙකක් දාලා ඔයා කාත් එක්ක හරි කොරියෙක් එක්ක කතා කරොත් අනිවාර්යයෙන්ම ඔයාට කියනවා 한국말 잘하네. ඔකේ bewassayo. right? ඔය විදියටම වාගෙන් අහනවා ළමයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මෙන්න මේ වචනේ වාගේ කනට ගන්න. ඊට පස්සේ ඔයාට එනවා ලොකු මොටිවේට් එකක්. මම කොහොම හරි මේක තව චුට්ටක් දියුණු කරගන්න ඕනේ කියන්නේ. right? ඒ නිසා ඔයගොල්ලෝ මම මෙතනදී දෙන හැම දෙයක්ම ඔලුවට දාගෙන නැවත නැවත මේක පරිහරණය කරන්න පුරුදු වෙන්නට ඕනේ. හරි. එවනම් අපි යනවා මුලින්ම right. සාමාන්‍ය ළමයි අපි පුරුදු වෙලා ඉන්නවා පළවෙනි ඉන්ස එක. right? ලංකාවේදීත් අපි මේක ඉගෙන ගන්නවා. භාෂාවක් කතා කරද්දී කොරියානු භාෂාව ඉගෙන ගද්දී ඔයාලා දන්නවා කොරියාවේ අංක එක සංස්කෘතිය. එමෙන්න අපේ ඉන්සා කියන එක අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අපි සාමාන්‍ය ඔයගොල්ලෝ විශේෂයෙන්ම දන්නවා කොරියාවේ සාමාන්‍ය අපේ එදිනෙදා විවහාරය තුළදී අපිට හම්බ වෙන මිනිස්සුත් එක්ක අපි කතා බහට යොදා ගන්න එක විදිහක්. උසස් තැන්වල අපි ඔෆිෂියල් පැත්තට ගියොත් එහෙම ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ තවත් විදිහට. අපි චොන්තේ මල් වලත් උපරිමයට ගිහිල්ලා තමයි කතා කරන්නේ ඒගොල්ලොත් එක්ක. නේද? හරි. එහෙමනම් අපි ඒ වගේ තැනක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා අන්‍යසනිකා සාමාන්‍ය සජාන්නිම් තෙබියනිම් පුජාන්නිම් වගේ දැක්කොත් අපි සාමාන්‍ය ඒගොල්ලන් නිසා කරනවා අන්‍යසනිකා නේද? හැබැයි ළමයි මේක අපි පාවිච්චි කරන්නේ කීප දෙනෙකුට විතරයි. ඇයි මෙයාලා අපිට නිතර මුණ ගැහෙන්නේ නැහනේ. මේ නිසා අපි ඒගොල්ලෝ හම්බ වෙන වෙලාවල් වලට අපි ඒගොල්ලන්ට ඉන්සා කරන්නේ අන්‍යසනිකා කියලා ඔයගොල්ලෝ ඉන්සා කරන්න පුරුදු වෙන්න ඕනේ. අදින් පස්සේ අත් දෙක බැඳගෙනවත් උහේ මූණ දිහා බලාගෙනවත් අහක බලාගෙනවත් යන ළමයෙක් වෙන්න බෑ. අදින් පස්සේ ඒගොල්ලෝ දැක්කොත් අනිවාර්යයෙන්ම ඔයා අනසනිකා කියලා ඉන්සා එක ඔයාගේ කටින්
පිට වෙලා යා යුතුයමයි අදින් පස්සේ right මේ තා මුලින්දම ඔයගොල්ලන්ට මේ අරගෙන යන්නේ බය වෙන්න එපා right ඊට පස්සේ එදිනෙදා ඔයාලට හම්බ වෙනවා වැඩ කරන තැන පංචන්නියෙන් වෙන්න පුළුවන් කිවොන්නියෙන් වෙන්න පුළුවන් කිම්කිගාන් වෙන්න පුළුවන් right ඔයත් එක වැඩ කරන පිරිස වෙන්න පුළුවන් නැන්ද කෙනෙක් වෙන්න පුළුවන් මාමෙක් වෙන්න පුළුවන් අයියෙක් වෙන්න පුළුවන් ඔය කවුරු කෙසේ වෙතත් ඔයාගේ ඉන්සාක තියෙන උදේ පාන්දර යනකොට right ඔයා ගියා නම් ඔයාට ඉස්සරහා මූටට හම්බෙන්නේ කවුද 10 දෙනෙක් හම්බුනත් මේ 10 දෙනාටම අනේසයෝ කට ඇරලා මේක ඔයාගේ කටින් එළියට යන්න ඕනේ අනේසයෝ කියන්නේ කටින් එළියට යන්න ඕනේ පුතේ මම ඔයගොල්ලෝ තව දෙයක් අහනවා ඔයාලට කවුරු හරි ඉන්සා කරොත් කොරියානුවෙක් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයාලට වඩා වයසින් වැඩි නම් ඒගොල්ලෝ ඔයාලට කතා කරන්නේ අන්නේ හසයෝ කියලාද අන්‍යෝන් කියලාද ඔයාලට එන්නේ අන්‍යෝන් සාමාන්‍ය කාන්තාවක් නම් අන්‍යෝන් ගන්න එහෙම නේද right එහෙම නැත්නම් අන්‍යෝන් එහෙම නැත්නම් අනේසයෝ ඔය විදිහට එනවා පුතේ ඔයගොල්ලන්ට මේ විදිහට ඒ පාර්ශවයෙන් ඔයාට මේ ඉන්සක ආවොත් ඔයා කොහොමද මේක එයාට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද අදහසක් තියෙනවා ඔයාට කවුරු හරි කියනවා අනේසයෝ කියලා ඔයා ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද පුතේ බය නැතුව කතා කරන්න මාත් right ඔයාලත් ඒ ඉන්සයික එයාට දෙනවා හැබැයි පුතේ අදින් පස්සේ තව දෙයක් ඔයාලා මතක තියාගන්න ඕනේ ඒ ඉන්සයික ඔයා මුලින් බාර ගන්න ඕනේ නේ අනේසයෝ මුලින්ම ඔයා දානවා නේ ඔයාට කවුරු හරි ඉන්සා කරනවා අනේසයෝ ඉන්සා කරපු ගමන් ඔයා මොකද කරන්නේ නේ ඒක බාරගත්තා නේ අනේසයෝ ඔන්න කමියුනිකේෂන් එක ඔයාලගේ භාෂාව කතා කරන්න පටන් ගන්න තැන නේ අනේසයෝ සුට්ටක් ඕන නම් මනස වංගසමිදා නේ අනේසයෝ මනස වංගසමිදා right ඔන්න ඔය විදිහට ඒකට භාෂාව කතා කරනවා වගේම තව ඉස්සරහට අද මම ඔයගොල්ලන්ට කියනවා ෆීලින් එක මම කතා කරද්දී ඔයගොල්ලන් ඉදිරියට පෙනේ මේ ෆීලින් එකත් ඔයාලා මේක ගන්න ඕනේ ඇඟට right අතපයත් වැඩ කරන්න ඕනේ ෆීලින් එකත් එන්න ඕනේ වචන ටිකත් යන්න ඕනේ right ඔය ඔක්කොම හැදෙනවා මේ අවසාන වෙනකොට ඔයාලා හරියට මත් එක්ක මේ විදිහට හිටියොත් හරි එතකොට ඒ කොටස හරි අදුටක අපි ඉස්සරහට ගියොත් මනස වංගසමිදා අනේසයෝ මනස වංගසමිදා සාමාන්‍ය ඔයගොල්ලන්ට උදේ පාන්දර හේයි එකක් තියෙනවනේ ඔයාලගේ වැඩ පටන් ගන්න කලින් හේයි කියලා කියන්නේ රැස්වීමට නේද හේයි එකක් තියෙනවා මෙතනද කියනවා මොකද කියන්නේ අනේසයෝ මනස වංගසමිදා පංචානි සාමාන්‍යයෙන් කියනවා මේක පුතේ අද මේ පාඩමක් නෙමෙයි කරන්නේ බය වෙන්න එපා ඒ නිසා හරිද සාරාංශයක් විතරයි ඔයගොල්ලන්ට දෙන්නේ මේ හරි ඒතර අපි පාඩම පටන් ගන්න ලබන සතියේ ඉඳන් right ඒ නිසා ඔයගොල්ලොත් එක චුට්ටක් කතා බහ කරගෙන මේ යන්නේ බය වෙන්න එපා ඒ නිසා හරි එතකොට සාමාන්‍යයෙන් හේයි වල ඕනම ආයතනයක හේයි එකක් තියෙනවා උදේට right වැඩ පටන් ගන්න කලින් මේ වැඩ පටන් ගද්දී ඔයාලට වැඩ පවරන්න කලින් මේ හේයි එකේදී ඔයගලන්ට නිවාරෙන් ඉන්ස එකක් එනවා ඒත් එකම මනසෝ භංගසම්මිදා හමුවීම සතුටක් කියලා ඔයගොල්ලෝගේ විදිහට එතනදී ඉන්සා කරනවා ඔයාලට right එතන ඊපස්සේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මුලින්ම වගේ ආයතනයකට ගියාම ඒ ආයතනය ඔයගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන් එක එක කොරියානු ජාතකී ඒගොල්ලෝ ඔයාලගෙන් අහනවා සාමාන්‍යයෙන් ඔයාලා වඳුර ගන්න බැරි වෙන්න පුළුවන් මොන රටේද කියලා දන්නේ නැති වෙන්න පුළුවන් නේද? ඒතර ඔයගොල්ලෝන්ගෙන් අහන්න පුළුවන් ඒගොල්ලෝ මොන වගේ එකක්ද? ශ්‍රී ලංකා සරාමියයෝ දැන් මේ ඔයගොල්ලෝ ආයතනයකට අලුතින් යන තැන ඉඳන් තමාලමයි මේ යන්නේ බය වෙන්න එපා ඒ නිසා. එතකොට මම උපකල්පනය කරනවා ඔයා කොරියාවට අලුත් ළමයෙක් කියන එක. සමහරක් වෙලාවට මම කතා කරගෙන යනකොට ඔයා දන්න දේවලුත් මේ තුල තියෙන්න පුළුවන්. නොදන්න දේවලුත් මේ තුල තියෙන්න පුළුවන්. ඒ නිසා මේ අලුත් ළමයෙක්ට පුරුදු කරන විදියට තමයි මේ අරගෙන යන්නේ. හරිද? ඒ නිසා හරි විදියට අහගෙන දන්න නොදන්න හැම දෙයක්ම හරියට ඔලුවට දාගන්න පුතේ. මේක ගොඩාක් වැදගත් වෙනවා ඉතින්. හරිද? එවනම් ශ්‍රී ලංකාව සරාමියෝ ඔයාලට කියන්න පුළුවන්. නේ. ඔයාලා පුරුදු වෙලා ඉන්නවනේ නේ කියන්න හැමෝම නේද? මොන දෙයකටත් නේ කියනවනේ දැන් ඉඳන්ම. රයිට්? ඒ නිසා නේ කියලා ඔයාලට කියන්න පුළුවන්. දැන් අදින් පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍ය ගොඩාක් දුරට ඔයගොල්ලෝ කරන්නේ කොහොමද? මොකද්ද කරන්නේ?
මෙතනදී ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? නේ කියලා නවත්තනවා. නේ කියලා නවත්තනවා. ඔච්චරයි. හැබැයි පුතේ අදින් පස්සේ ඔයගොල්ලෝ නේ කියලා නවත්තන්නේ නැහැ. භාෂාව පුරුදු වෙන කෙනෙක් විදිහට අදින් පස්සේ නේ කියලා නවත්තන්නේ නැහැ. රයිට්? ඔයාලා මොකද කියන්නේ? ශ්‍රී ලංකාව සරමියේයෝ ප්‍රශ්නයක් අහුවා ඔයාගෙන්. කියනවා ඊට පස්සේ නේ ශ්‍රී ලංකාව සරමියේයෝ නේ ශ්‍රී ලංකාව සරමියේයෝ රයිට්? ඔයාලා මෙච්චර කාලයක් නේ කිව්වනම් නේ කියන එක නවත්තන්නේ නැහැ අදින් පස්සේ. නේ කියලා ඉතුරු ටික මේක නැවත ඔයාලට කියන්න පුළුවන්. ශ්‍රී ලංකා සරමියේයෝ ප්‍රශ්නයක් අහුවා ඔයාගෙන් උත්තර දෙනවා. නේ ශ්‍රී ලංකා සරමියේයෝ ශ්‍රී ලංකා සරමියේයෝ කියලා ඔන්නවා ඒ විදියට අදින් පස්සේ උත්තර දෙනවා. එතකොට ඔයාගේ කටින් මෙන්න මේ වචන ටික එළියට එනවා ළමයි. එතකොට මේවල උච්චාරණ ටික ඔයාගේ කටින් එළියට එනවා. මේක ස්ටයිල් එක ඔයාගේ කටින් එළියට එනවා. ෆීලින් එක චුට්ටක් එළියට එනවා. මේ විදියට ඔයා චුට්ට ඔන්න භාෂාවට හුරු වෙන්න පටන් ගන්න තැන. ඔයා නේ කිය හිටියනම් මෙච්චර කාලයක් අදින් පස්සේ ඔයා නේ කියන්නේ. ඒකට තව දෙයක් එකතු කරලා මේ කියපු දේ මාට පුළුවන් තව පාරක් කියන්න. ශ්‍රී ලංකා සරමියේයෝ ශ්‍රී ලංකා සරමියේයෝ ශ්‍රී ලංකා සරමියේයෝ කියලා ඔයාට පුළුවන් එතනදී උත්තර දෙන්න. ඊට පස්සේ ඔනල් වස්සයෝ වගේ අහන්න පුළුවන් තව දෙයක්. ඔනල් වස්සයෝ නේ දැන් මං කිව්වා ඔයගොල්ලන්ට නේ කියලා නවත්තන්නේ නැහැ කියලා. නේ ඔනල් වස්සයෝ ඔව් අදයි ආවේ. නේ ඔනල් වස්සයෝ ඔව් අදයි ආවේ. රයිට්? ඔන්න ඔය විදිහට ඔයාට ඔන්න උත්තර දෙන්න පටන් ගන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි කියලා. එතකොට මෙච්චර කාලයක් ඔයගොල්ලෝ කරගෙන ආපු වැඩක් මම මේ පෙන්වන්න හදන්නේ. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් නේ ගගා ආවනේ ගොඩ කාලයක්. මට කවුරු හරි ඉන්නවනම් කියන්න. මම නම් සංසෙන්දින් නේ කිව්වේ නෑ. කියන කවුරු හරි ඉන්නවනම් මට කියන්න මම නම් එහෙම කිව්වේ නෑ කියලා. අත උස්සලා කියන්න බලන්න ඉන්නවා. මම හිතන්නේ නෑ කවුරුත් මෙතන ඉදීවි කියලා. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ අදටත් නේ විතරක් කියලා පස්සට යනවා. රයිට්. බලමු නේ කියපුවාම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හොඳට බලාගෙන ඉන්න. හරි. දැන් මෙහෙම අහනවා වගේ කවුරු හරි. මොකක්ද අහන්නේ? පබල්මානි මොගොස්සයෝ කියලා වගේ අහනවා. ඔයා මොකද කරන්නේ? ඔයාට මේ හැම එකටම නේ දාලා අඟ බේර ගන්න පුළුවන් ළමයි. දන්න විදියට පුළුවන්. පබල්මානි මොගොස්සයෝ නේ good right? ඊට පස්සේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. හොඳයි සයෝ නේ good. හරිද? right. ඊට බලමු. ඉරි හිම්දරෝයෝ මොදියන් නේ කියලා කියනවා. ඊට පස්සේ අහනවා 열심히 일해요 네. දැන් ළමයි මේ අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්න විදිය වැරද්දක් තියනවද? හරිද වැරදිද? දැන් ඔයගොල්ලෝ මට කියන්නකෝ මම උත්තර දුන්න විදිය හරිද වැරදිද? හරි. ඔව් ඒක මම පිළිගන්නවා. මම හරි. ඒගොල්ලන්ට මුකුත් කියන්න බෑ. මේ අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්න විදිය හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලොත් මේ දේ කරනවා ඇති. හරි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයාට කැමති නම් මොකද්ද කරන්නේ? නේ කියලා නවත්තන්න පුළුවන්. ඔයාගේ භාෂාව කතා කිරීමේ හැකියාව වර්ධනය නොවෙනවා. ඒක වෙනම පැත්තක්. ඔයා භාෂාව කතා කරන එක වර්ධනය වෙන්නේ නැහැ. මෙහෙම නේ කියපුවාම ඒක වෙනම පැත්තක්. හැබැයි මේකට නේ කිව්වහම මේකට උත්තරේ ගිහිල්ලා. මේක වැරද්දක් නැහැ. මේක හානිය සිද්ධ වෙන්නේ ඔයාටමයි. මොකද්ද? ඔයා අර භාෂාව කතා කරන්න තියෙන අවස්ථාවක් නැති කර ගැනීමක් විතරයි සිද්ධ වෙන්නේ. නැත්නම් මේ උත්තරේ හරි. නේ කියලා නවත්තන්න පුළුවන්.
හරි නේනම් ඒක ඔයගොල්ලන්ට පැහැදිලි. දැන් මම කියනවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් නේ කියලා කොට දාගන්න පුළුවන්. පොරක් වගේ ඉන්න පුළුවන් නේ කියලා. එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් තමයි ඔයගොල්ලෝ නේ කියලා ඉන්න පුළුවන්. කියලා ඔන්න මම දැන් කිව්වා. හරි. දැන් මේක ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. තව චුට්ටක් මම දැන් ඉස්සරහට යනවා. ඊට පස්සේ අහනවා මෙන්න මෙහෙම එකක්. දැන් අර සොන්සෙන්නින් කිව්වනේ මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එහෙම නේ කියලා ඉන්නයි කියලා. ඔන්න මාතර භාෂාව චුට්ටක් එළියට ආවා. හරිද? රයිට්. ඉන්නයි කියලා කිව්වනේ. හරි. අහනවා මෙහෙම ඇවිල්ලා. ඉරි අනින්දරෝයෝ. ඉරි අනින්දරෝයෝ. දැන් මොකක්ද ඔන්න මතක් කරනවා. දැන් සොන්සෙන්නින් කිව්වා මේකට නේ කියන්න පුළුවන් නේ දාලා කොට දාගන්න පුළුවන් කියලා. හරි. ප්‍රශ්නයක් නැහැ. මොකද්ද කරන්නේ ඔයා? දානවා මෙතෙන්ට නේ. හිස්. රයිට්. ඊට පස්සෙත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? 열심히 일해요. 열심히 일 안 해요. 열심히 일 안 해요. දැන් මොකද කියන්නේ ඔයා? නේ කියලා කියනවා. ඇයි ඒ? දැන් ඔයාට මම කිව්වනේ කලින් නේ කියලා කොට දාගන්න පුළුවන් කියලා. රයිට්. නේ. ඊළඟ ප්‍රශ්නේ වගේ අහනවා. ඉරි අනාගෝ 싶어요. ඉරි අනාගෝ 싶어요. ඔයා මේකටත් කියනවා. හරි හරි. එදා අවුලක් නැහැ සොන්සෙන්ගෙන් කිව්වනේ මම අරව අහලා ඒවට මුකුත් කිව්වේ නැහැ නෙමු. හරි. නේ කියලා කියනවා. නේ. තමයි නැද්දලත් කියනවා. නේ කියලා කියනවා. හරි. ඊළඟ ප්‍රශ්නෙට අහනවා. 오늘 잔업 안 해요? 오늘 잔업 안 해요? මොකද කියන්නේ? කමන්නේ. අරවට මොමුකුත් කිව්වෙත් නැහැ. මේකටත් උන්නේ නේම කියනවා. නේ. රයිට්. කමන්නේ. රයිට්. එතකොට දැන් මෙහෙම අහපු ඒවලත් ඔයා මොකද කරන්නේ? නේ කියලා කිව්වා. එතකොට මම මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ ඔයගොල්ලෝ නේ කියලා කෙලව ගන්න එක තැනක්. එහෙමනේ මේද ළමයි? මේකට නේ කිව්වොත් මොකද වෙන්නේ? අදහසක් තියෙවිද ඔයාලා ගාව? අවශ්‍ය. ඔයාලට අවාසියක් සිද්ධ වෙනවා. ඇයි ඒ? හොඳට බලන්න මෙතන මූ ඇවිල්ලා අහනවා. ඉරි අනින්දරෝයෝ මං කිව්වා නේ කියලා. නේ. 그다음에 열심히 일 안 해요 කියලා අහනවා. මං කියනවා නේ කියලා. ඊට පස්සේ මූ මොකද්ද ගත්තාට කියනවා. 야, 네가 열심히 안 하니까 일이 안 힘들어요. 야, 네가 열심히 일 안 하니까 안 힘들어요. 열심히 일 해봐. 열심히 일 해봐. 열심히 일 해보면 이거 힘들어요. ඒ විදිහට සමහරක් වෙලාවට සැරෙන් කතා කරලාවලුත් ඔයාලට ඇහෙන්න පුළුවන්. ඇයි ඒ? මූ අහපු දෙයට අපි උත්තර දුන්නේ කොහොමද? මූ අහනවා වැඩ අමාරු නැද්ද? මූ අහන්නේ නැත යන අර්ථයෙන් ඔයගොල්ලන්ට ඒක පේනවද? මේ මෙතන තියෙන අණ්ඩාලා. පේනවද ඔයගොල්ලන්ට? ඉරි අනින්දරෝයෝ මං කිව්වොත් නේ කියලා ආව් වැඩ අමාරු නැහැ. ඊට පස්සේ මූ ප්‍රශ්නේ අහනවා යෝල්සිමි ලනේයෝ මහන්සි වෙලා වැඩ කරන්නේ නැද්ද? මං නේ කියලා කිව්වොත් ඒක ඔව් වෙනවා. මහන්සි වෙලා වැඩ කරන්නේ නැද්ද? නෑ. එතකොට ඉතින් අරුවට මලපයින් එක සාධාරණ නෙමෙයිද? ඈ? ඉතින් මල පැනපු ගමන් අහනවා. යා නීකා යෝල්සිමි අනානිකා අනින්දරෝයෝ යෝල්සිමි ඉල්ලපා. තරන් සාම්තරෝ යෝල්සිමි ඉල්ලපා. තරන් සාම් පපා. තම්ද නවුනුන්දේ නියන්දින තම්ද අන්නානුන්දේ අර අනිත් මිනිස්සුන්ට දාඩියක් දාලා උඹට දාඩි බින්දුවක්වත් දාලා නැහැ කියලා ඔන්න පටන් ගන්නවා. එතකොට සමහරක් වෙලාවට මේ පුද්ගලයා ඇත්තටම මහන්සි වෙලා ඇත්තටම අමාරුයි මේ ජැකට් දාගෙන හුලම්බටත් ගහගෙන මෙයා වැඩ කරන්නේ. ඇත්තටම අමාරු ජොබ් එකක් කරන්නේ. හැබැයි භාෂාමය ප්‍රශ්නයක් නිසා තමයි මෙතන මේ විදියට වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ නේ කියන්න කලින් දෙපාරක් හිතන්න මූ නැත යන අර්ථයෙන්ද ඔයාගෙන් ප්‍රශ්නය අහන්නේ කියලා. මේ ඔක්කොම නැත යන අර්ථයෙන් මේ අහන්නේ.
right? ඒ නිසා හැම දෙයකම නේ කියලා ගොඩ යන්න බෑ කියන එක තමයි මම ඔයගොල්ලන්ට මෙතනදී කිව්වේ. එහෙනම් සාමාන්‍ය අපි මේ වගේ එකකට උත්තර දෙන්නේ කොහොමද? ඉරි අනින්දරෝයෝ අනියෝ අනියෝ ඉරි හින්දරෝයෝ බලන්න ෆීලින් එක අනියෝ ඉරි හින්දරෝයෝ අනියෝ ඉරි හින්දරෝයෝ right? 많이 더워요. 많이 더워요. 많이 더우지만 이래도 힘들어요. 이래도 힘들어요. 응? නිසා ඔයගොල්ලන්ට පේනවනේ මේ ෆීලින් එකත් එක්ක යන්න ඕනේ. ජොල්සිමි ඉරි අනේයෝ. ඇත්තටම දැන් ඔයා පරණයි නම් මේ විදිහට කතා කරන්න යන්න බෑ වුණාට. ඇත්තටම ඔයා පරණයි නම් ආයතනෙට. ඔයා හොඳට වැඩ කරනවා නම් සමහරක් වෙලාවට අලුතෙන් ඔෆිස් එකකට ආපු එකෙක් වෙන්න පුළුවන්. ඇවිල්ලා ඔයාගේ මෙහෙම ඇහුවොත් ඔයා ඇත්තටම මෙතන කැප වෙලා කැපවීමෙන් වැඩ කරන චරිතයක් ඔයා. එහෙම හිතන්න උදාහරණයක් දෙන්නේ. ඉතින් අලුතෙන් ඔෆිස් එකට ආපු ඩයලොග් කියනවා. ඇවිල්ලා ඔයාගෙන් අහනවා ඔයා හොඳට මහන්සි වෙලා දැන් දාඩිය දාගෙන ඔයා වැඩ කර කර ඉන්නේ. හරිද? ඉතින් ඔයාගෙන් ඇවිල්ලා අහනවා යා ජොල්සිමිල්ලානේ යා ජොල්සිමිල්ලානේ කියලා ඔයාගෙන් අහනවා දාඩිය දාගෙන මහන්සි වෙලා දැන් පැය ගාණක් එක දිගට වැඩ. ඒ වගේ වෙලාවක ඔයා හිතන්න එතකොට මෙහෙම යා ජොල්සිමිල්ලානේ සාමාන්‍යයෙන් අපිට හොඳ විදිහට උත්තර දෙන්නත් පුළුවන්. අපිට සද්දෙට උත්තර දෙන්නත් පුළුවන්. හරිද? සාමාන්‍ය විදිහට අපි සාමාන්‍යයෙන් ටක් සද්ද පරණයි නම් අපිට පුළුවන් පොඩ්ඩක් සද්දෙට උත්තර දෙන්න. 제가 열심히 일하고 있는데 왜 이런 식으로 물어봐요? අලුත් ළමයි මේ විදිහට කතා කරන්න යන්න එපා. කෙනෙක් මතක් කරනවා. 제가 열심히 일하고 있는데 왜 이런 식으로 물어봐요? 제가 열심히 일하고 있는데 왜 이런 식으로 물어봐요? 제가 하루 동안 계속 사선하고 있는데 왜 이런 식으로 물어봐요? 제가 놀아 있는 거 보여? 제가 놀아 있는 거 보여? 제가 열심히 일하고 있는데 이런 식으로 나한테 물어보면 제가 여기에서 어떻게 일해요? ඔය විදිහට අපිට අහන්න පුළුවන් චරට. right? අලුතෙන් ආපු ඒ වගේ පිස්සු ඩයලොග් ඉන්නවනේ. right? ඒ වගේ ඔයා ඔතෙන්ට නැතුව බැරි සේව් එකෙක් නම් ඔයාලට පුළුවන් කොන්ද ගෙලින් තියාන කතා කරන්න. හැබැයි අලුත් ළමයි මේ විදිහට යන්න එපා. එහෙම ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කියන එක මතක් කරනවා. සාමාන්‍යයෙන් ඔයාලට අහන්න පුළුවන් මේ සරල විදිහට අහන්න පුළුවන්. 제가 진짜 열심히 일하고 있는데 왜 이런 식으로 물어봐요? 진짜 제가 열심히 일하고 있는데 왜 이런 식으로 물어봐요? 이런 식으로 물어보면 돼요. 제가 하루 동안 여기 계속 일하고 있었잖아요. 관장님한테 좀 물어보세요. 내가 여기서 어떻게 일하는지 관장님한테 좀 물어보세요. ඔය විදිහට ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට කතා කරන්නට ඔන්න අවස්ථාව තියෙනවා. ඒ වගේ වෙලාවල් වලට. සාමාන්‍ය ළමයි මම එක ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් අහන්නම්. දැන් මම මෙතන කොරියන් වලින් කතා කරගෙන යනවානේ. එතකොට සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට මම කියන දේ තේරෙනවද? මට උත්තරයක් දෙන්න. සමස්තයක් විදිහට ගත්තොත් තේරෙනව නේද පුතේ? හරි. එතන මම සාමාන්‍යයෙන් කතා කරනකොට චුට්ටක් ස්පීඩ් වෙන්නත් පුළුවන්. ඒකට හේතුව මොකද කොරියානුවෙක් වුණත් ඔයගොල්ලොත් එක්ක වචනේ එහෙම වචනේ කඩ කතා කරනවා හරි අඩුයිනේ. ඒගොල්ලොත් ස්පීඩ් කතා කරන්නේ. එතකොට ඔයගොල්ලෝ මාත් එක්ක හිටපුවාම මම කලින් බැච් වලටත් මම කියනවා මාව කොපි කරගන්න ඔයගොල්ලෝ. මේ ස්ටයිල් එක කොපි කරගන්න. මේ ෆීලින් කොපි කරගන්න ගන්න විදිහවල්. වචන උච්චාරණ කඩන තැන් එතකොට ඉදිරියේදී ව්‍යාකරණ හසුරවන විදිහ මේ හැම එකක්ම ඔයගොල්ලෝ කොපි කරගන්න ෆලෝ කරන්න මේ විදියට. හරි ඒ නිසා මොනවා හරි තැනක් මම ස්පීඩ් තව ඉදිරියේදී ස්පීඩ් කතා කරන්න පුළුවන්. ඒක කතා කරනකොට ඔයගොල්ලෝ යම් කිසි තැනකදී සමහරක් වචන නොතේරෙන්න පුළුවන්. අහගෙන ඉන්න. ඒකේ සාරාංශය ඔයාලට තේරෙනවා. මම කතා කරන්න මෙන්න මේ දෙයක් ගැන කියලා. ඒතර කොරියානුවෙක් කතා කරනකොටත් වට 100%ක්ම ඒ වචන සීමාවට නොතේරෙන්න පුළුවන්. හැබැයි මේකේ සාරාංශය ඔයා අහගෙන හිටියොත් මේකේ සාරාංශය ඔයාලට තේරෙනවා. චුට්ටක් වෙලා අහගෙන මේ යකා කියන දේවල් මට තේරෙන්නේ නැහැ කියලා යන්න ගියොත් එහෙම මට කවදාවත් මේ කිසිම එකකින් තේරුම් ගන්න බෑ. මොකද කොරියානුවෙක්ගෙන් කොරියානුවෙකුට වෙනස් කතා කරන විදිය. ඒගොල්ලෝ ව්‍යාකරණ හසුරවන විදිය සමහරක් වෙලාවට වෙනස් වෙනවා. ඒගොල්ලෝ වචන හසුරවන විදිය වෙනස් වෙනවා.
ඒ නිසා ඔයගොල්ලෝ මොන කොරියත් එක්ක හිටියත් හරියට ඇහුම්කම් දුන්නොත් මූ කතා කරන්නේ මෙන්න මේ වගේ දෙයක් ගැන කියන අවබෝධය ඔයාට ගන්න පුළුවන්. ඒ නිසා තේරෙන්නේ නැහැ කියලා ඉතින් හැරෙන්න එපා. ඒක අල්ලගෙන ඉන්න කියන එක තමයි මම ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්නේ. හරි. ඒ නිසා මොන අදින් පස්සේ කිසිම කෙනෙක් මේ අන් කියලා නැත යන අර්ථයෙන් අහුවොත් කිසිම වෙලාවක මේ කියලා උත්තර දෙන්නේ නැහැ මගේ ළමයි විදිහට. ඊට පස්සේ මෙතනදී අනිවාර්යයෙන්ම වගේ යනවා. ඉරි අනින්දරයෝ අනියෝ ඉරි හින්දරයෝ 아니요, 일이 힘들어요. 그다음 거 열심히 일하네요. 아니요, 열심히 일하고 있어요. 아니요, 열심히 일하고 있어요. 그다음 거 일이 안 하고 싶어요. 아니요, 일이 힘들어도 돈 벌러 왔으니까 일을 하고 싶어요. 일이가 힘들어도 වැඩ අමාරු වුණත් 돈 벌러 한국으로 왔으니까 මුදල් හම්බ කරන්න කොරියාවට ආපු හින්දා 일이 하고 싶어요. වැඩ කරන්න ආසයි, වැඩ කරන්න කැමතියි. right? 일하고 싶어요. 그다음 거 오늘 잔업 안 해요. 아니요. 일 있으면 제가 잔업할 거예요. 아니요. 아니요. 일 있으면 제가 잔업할 거예요. වැඩ තියෙනවා නම් මම වැඩ කරනවා. 아니요. 일 있으면 제가 잔업할 거예요. එතකොට සමහරක් වෙලාවට ළමයි මම මෙතනදී භාෂාව හසුරුවන විදිහ වර්තමාන අතීත අනාගත කියන කොටස් තුන මගේ කටින් මේ විදිහට පිට වෙනවා. සමහරක් වෙලාවට ඔයාලට මේවා highlight වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? නමුත් මම මේවා මෙතනදී හරියට මේන්ටේන් වෙනවා මගේ කටින්. ඔයගොල්ලන්ට highlight නොවුනත් ඒ පාඩම් ටික ඔයගොල්ලන්ට වෙනම මම අරගෙන එනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙවි අපි කතා කරද්දී මේ වර්තමාන අතීත අනාගත කියන කොටස් තුනටත් අවධානය යන්න ඕනි කියන එක. මේ දැන් මෙතනදී මම බලන්නකො මේ 오늘 잔업 안 해요. මම මෙතනදී කියනවා 오늘 일이 있으면 බලන්න ග්‍රැමර් මේවට සම්බන්ධ වෙනවා. 오늘 일이 있으면 제가 잔업할 거예요. ඇයි තාම කරලා නැහැ. right? ඉස්සරහට කරන්නේ. ඒ නිසා මේක අනාගතයට යන්න ඕනේ. 아니요. 일이 있으면 제가 잔업할 거예요. 할 거예요. බලන්න. ඒක අනාගතයට අපි අරන් යන්න ඕනේ. right? ඒතර මේ වගේ මේවා අපි දැන් මම මෙතනදී හිත කතා කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ සමහරක් වෙලාවට මේ වර්තමාන අතීත අනාගත කියන තුනක් හරියට බැලන්ස් කරගන්නකම් සමහරක් වෙලාවට හිත මේ කතා කරන්න සිද්ධ වෙයි. ඒ නිසා ඒකසේ වෙතත් අපි මේකේ ඒ තැනට ආපුහම මම ඔයගොල්ලන්ට ඒවා කොටස් විදියට කඩලා හරිය විදියට ඔයාලට දෙනවා. ඒ නිසා හරියට ඔළුවට මේවා ටික දාගත්තොත් ඔයාලට පුළුවන් ආයේ හිත ඉන්නේ නැතුව එක දිගට භාෂාව කතා කරගෙන යන්න. හරි. ඊට පස්සේ අපි යමු ඉස්සරහට. right. අලුතෙන් ආයතන ආපු කෙනෙක් විදියට වගේ අහන්න පුළුවන්. දැන් අපි නේ දීලා නේ කියලා සාමාන්‍ය උත්තරයක් විදියට නේ කියලා අපිට ගැලවෙන්න අවස්ථා තිබුණා. ඊට පස්සේ නේ කියලා ගැලවෙන්න බැරි තැන් අපිට ආවා. එතකොට අපි ඒවට අනියෝ කියන එක දාලා තමයි ඔයගොල්ලන්ට මොනවා හෝ දෙයක් කියන්න සිද්ධ වෙන්නේ. අනියෝ ඉරි අනින්දරයෝ අනියෝ හින්දරයෝ right ඔය විදිහට ෂේප් වෙන්න පුළුවන්. හැබැයි නේ සහ අනියෝ දාලා ඔයාලා මේ දෙක විසඳගත්තා. හැබැයි මේ වගේ තැනකට ආවොත් ඔයගොල්ලන්ට මේවට උත්තරයක් දෙන්න ඕනේ. right 이름이 뭐예요? 이름이 뭐예요? 이래서 වගේ නම මොකද්ද? right? වගේ නම මොකද්ද? ඔයාලට මෙතනදී නම කියන්නම සිද්ධ වෙනවා. ඊට පස්සේ බලන්න ඔන නාරායසෝ වස්සයෝ. මේවට අපිට නේ කියන්න බෑ ළමයි. අනියෝ කියන්නත් බෑ. මේවට අපිට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා මේ පුද්ගලයාට. ඔන නාරායසෝ වස්සයෝ. ශ්‍රී ලංකායසෝ වස්සයෝ. ශ්‍රී ලංකායසෝ වස්සයෝ. ශ්‍රී ලංකායසෝ වස්සයෝ. ශ්‍රී ලංකා කියන්න බෑනේ දැන් අපිට. මේ කොරියන් විදිහටම දැන් අපි කියන්න ඕන ශ්‍රී ලංකා කිව්වොත් සමහරක් වෙලාවට කොරියන්ට තේරෙන්නේ නැහැ. මෝ කියලා අහන්න පුළුවන්. ඇස් දෙකත් මේක කරගෙන මෝ කියලා අපෙන් අහන්න පුළුවන්. right? ඒ නිසා ශ්‍රී ලංකා. right? ශ්‍රී ලංකායසෝ වස්සයෝ. right? 그다음 거 왜 한국에 왔어요? 왜 한국에 왔어요? ඔයාලගෙන් අහන්න පුළුවන්. කොරිය සාමාන්‍යයෙන් අහන්න උන්ට ඕනේ නැති දෙයක් නේ. right? සමහරක් වෙලාවට ඔයාලා කියනවා 왜 한국에 왔어요? උත්තර දෙනවා. 돈 벌러 한국에 왔어요. 돈 벌어야 돼서 한국에 왔어요. 돈 벌러 한국에 왔어요. 돈 벌어야 돼서 한국에 왔어요. අර ඒ විදිහට මේ උත්තරයක් දෙන්නවා. නේ සහ අනියෝ දාලා මේ උත්තර දෙන්න බැහැ ළමයි. මේ වගේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම මොකක්ද අහන්නේ කියන එක ඔයාලට තේරෙන්න ඕන. 왜 한국에 왔어요?
මම හිතනවා මේවල අදහස් ගොඩක් දෙනෙකුට තේරෙනවා ඇති. සමහරක් විට ඒ කියන්නේ මේ EPS topic එක නොකරපු කීප දෙනෙක් මෙතන ඉන්නවා නම් සමහරක් වෙලාවට මේ වචන ඒගොල්ලන්ට කියව ගන්න අමාරුයි. නිසා මම මේක සිංහල ට්‍රාන්ස්ලේට් එකමයි කටින් සමහරක් වෙලාවට පිට වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මම හිතන්නේ තේරුම් ගන්නත් පහසු වේවි කියලා මම හිතනවා. මෙතනදී right 왜 한국에 왔어요? 돈 벌어야 돼서 한국에 왔어요. श्रीलंका보다 한국에 좋아요. මම පුතේ මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් අහනවා. පියුමල් 씨 පියුමල් 씨 ඉන්නවද? 그다음에 මදුශංක 씨 මදුශාන් 씨 මදුශාන් කනේද? ඔව් මදුශංක 씨 මදුශංක 씨 श्रीलंका보다 한국에 좋아요. 좋아요. 뭐 때문에 좋아요? 뭐 때문에 좋아요? 제가 하는 말 들어요? 잘 들려요? 스리랑카보다 한국에 좋아했잖아. 뭐 때문에 좋아요? 다시 말해주세요. 사계절 있으니까 좋아요. 나라 예뻐요. 나라 예뻐요. 또 나라 예쁘니까 좋아요. 또 사계절 있어요. 너무 좋아요. श्रीलंका보다 돈 많이 벌을 수 있으니까 좋아하는 거 아니요? 맞아, 왜? 마이크가 그러면 왜? 스타트이 තමයි माइक ऑन කරපුවාම ස්ටක් වෙවිද හෙන්නවට? ඔව් මට කැලි එන්නේ මට හරි තේරෙන්නේ මං අහන්නේ श्रीलंका보다 한국에 돈 많이 벌을 수 있으니까 좋아하는 거 아니요? 잘 들렸어요? 네, 돈 많이 벌고 있어요. 그러니까 좋아요, 한국. 한국에서 돈 많이 벌을 수 있었으니까 좋았어요. Right, good. තවලා මේකෙන් අහමු. එයාගේ අදහස් කලින් පන්තියේ ළමයි එක එක අදහස් ඉදිරිපත් කළා. බලමු මේ පන්තියේ ළමයි කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. Right. මට දැන් මේ චමෝත් 씨 ඉන්නව නේද? චමෝත්. චමෝත් 씨. श्रीलंका보다 한국에 좋아요? 좋아요? श्रीलंका 좋아요? 한국보다 श्रीलंका 좋아하는 말이요? 맞아요? 왜? 왜? 다시 가족 왜 한국에 일이 힘들어요? 아니요, 안 힘들어요. 월급만 벌으니까 좋아요. 한가에도 가족으로 살고 시간 무슨 말인지 이해됐어요. 한국에 돈 때문에 좋아하는데 내 하는 말 맞는지
나중에 말해주세요. 한국에서 돈 많이 벌 수 있는데 그래도 스리랑카에 가족들이 있으니까 스리랑카에서 가족들이랑 같이 살고 싶어요. 그 말이잖아요. මම කියපු දේ හරිද? කියන්නේ සල්ලි මුදල් වෙනුවෙන් කොරියාව ඇත්තටම හොඳයි. හැබැයි පවුලක් විදිහට ගත්තොත් පවුල තමන්ගේ දෙමාපියෝ, තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවෝ ලංකාවේ ඉන්න නිසා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙනකොට තියෙන සතුට කොරියාව තුළ සමහරක් වෙලාවට නැති වෙන්න පුළුවන්. එතකොට එයාගේ අදහස ඒකයි සල්ලි හම්බ කරන පැත්තෙන් හොඳයි. නමුත් අර විදිහට දෙපැත්තකට වෙලා ඉන්න නිසා ඒක යම් තැනකදී අසතුටුදායකයි කියන අදහස තමයි එයාගේ අදහස බවට පත් වෙන්නේ. එතකොට ওই විදිහට එක අදහස් එන්න පුළුවන් අපි ඔය ගැන අහන්න ගියොත් එහෙම. හරි ඒ කෙසේ වෙතත් ඔයගොල්ලන්ට පොදුවේ ගත්තොත් එහෙම ශ්‍රී ලංකා보다 한국의 좋아요, 모두문의 좋아요, 돈이 때문에 좋아요. 또 다른 사람이 다른 이유가 있을 수도 있어요. 그래도 පොදුවේ ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මුදල් හම්බ කරන පැත්තෙන් ගත්තොත් එහෙම ලංකාවට වඩා කොරියාව හොඳයි කියන තැනට අපිට කතා කරන්න අවස්ථාව තියෙනවා. හරි. ඊට පස්සේ අපි යමු ඉස්සරහට. right. ඉතින් මම මේක දැන් ඔයගොල්ලන්ට කියවන්න දෙනවා. බලමු ඔයගොල්ලන්ගේ කියවා ගැනීමේ හැකියාව කොහොමද කියලා. මේ ගන්න බලන්න ඉතින් මම කාවත් නම් කරන්නේ නැහැ. මෙතන සමහරක් අයගේ නම් නැහැ. මේකේ ඒ නිසා මම නම් කරන්නේ නැහැ. මේ කියවන්න බලන්න කියන්නේ මොකද්ද මේකේ අදහස වෙන්නේ? right good. එතකොට මේ දවස්වල 한국에 곧 많이 있잖아. 맞지요? 맞아요. 그러면 ඔයගොල්ලෝ දැන් පැහැදිලි. එතකොට මෙතනින් අහනවා අපේ කිසුක්සායගේ ඉන්න යාළුවෝ හැමෝමත් එක්ක මල් බලන්න යමුද කියලා අහනවා. කල්කොයේ요. right? කල්කොයේ요 කියලා අහනවා. right? ඒකට ඔයගොල්ලන්ට කියවා ගැනීමේ හැකියාවත් හොඳ තත්ත්වයක තියෙනවා. එතකොට මෙතනදී මම මේක ඔයගොල්ලන්ට දුන්නේ පුතේ. මේක මම ග්‍රැමර් කිහිපයක් එකතු කරලා තියෙනවා. මේ වාක්‍ය හරියට හදාගන්න ඉන්න බලන්න. කිසුක්සා ඉත්තා ඉන්නවා තියෙනවා දල් බහුවචන කරා right සරම්දතා කච්චි කොත් පෝරෝ right ට කියන ග්‍රැමර් එක මෙතන ගත්තා right පෝරෝ බලන්නට ඊට පස්සේ කාදා කියන ක්‍රියාපදය උල්කයෝ අනාගතයට අරගෙන ගියා. ඒතර මම මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ එක වාක්‍යයක් ඇතුලේ අපි මේකට කෑලි බෑලි ගොඩක් අමුණනවා භාෂාව හරියට තව කෙනෙකුට තේරෙන්න කතා කරන්න ඕන වුණාම නැතුව අපිට මේක මේ කෑලි බෑලි ටික නැතුව මේක අපි කාට හරි කිව්වොත් එහෙම ඒකේ පුද්ගලයාට හරියට නොතේරෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ පාඨමාලාවේ මෙන්න මේ අතරින් පතරින් දාලා තියෙනවා කෑලි බෑලි කිහිපයක්. right මෙන්න මේ කෑලි බෑලි කොහොමද අපි මේක හරියට කතා කරද්දී මොකද අපිට මේක හිත අමුණන්න බෑ ළමයි. මෙතෙන්ට මෙයාව දානවනේ මෙතෙන්ට මෙයාව දානවනේ මෙතෙන්ට මෙයා කියලා හිත අමුණන්න බෑ. ඒ නිසා අපි ඒක ඉක්මනින් අපේ වචන මාලාවට එන්න ඕනේ. මේක අපි කොහොමද කරගන්නේ කියන කාරණා සම්බන්ධව අපි මේ තුලදී සාකච්ඡා කරනවා. right ඊළඟට 어제 누구랑 같이 일했어요? 어제 누구랑 같이 일했어요? ඊයේ කාත් සමගද වැඩ කරේ? ඊයේ කාත් සමගද වැඩ කරේ? right එතකොට මෙතනදී බලන්න ඔයගොල්ලන්ට හම්බ වෙනවා 어제 රං කියන කොටසක් වලට හම්බ වෙනවා right වා රං නැත්නම් වා කියන ග්‍රැමර් පාර්ට් එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා මෙතනදී right 같이 일했어요 මේක මම අතීතයට අරගෙන ගියා මොකද ඔජේ කියලා කියන්නේ උපතින්ම අතීතයේ ඉන්න වචනයක් නිසා මේක අපිට අවසන් කරන්න සිද්ධ වෙන්නේ අතීත ස්වරූපේ. ඒකට මෙතනදී වර්තමාන අතීත අනාගත හරියට අපි මේකෙදි ගලපා ගන්න ඕනේ. එහෙනම් අපි වාක්‍යයක් කතා කරනකොට යම් කිසි පුද්ගලයෙකුට මොනවා හරි අපි දෙයක් කියනකොට
ඒක කොහොමද අපි ඒ කාල වලට අනුව එයාට කොහොමද අපි කියන්නේ? ඒ දේවල් අපි කොහොමද හදාගන්නේ? ඒ කරුණු සම්බන්ධව මේ පාඨමාලාව වලදී හරියටම සාකච්ඡා කරනවා. ඔයගොල්ලන්ට හරියම දේ දෙන්න ඕන නිසා වෙන්නේ. ඊට පස්සේ 오늘 부터 금요일까지 연자 쓰지 sorry 연자 쓸 수 있어요. 오늘부터 금요일까지 බලන්න මෙතන හරි ලස්සන අපි ඒසෝ සහ භූතෝ කියන එක අපි මෙතන පාවිච්චිට අරගෙන තියෙනවා. ඒතකොට ඒසෝ සහ භූතෝ කියන එක ගත්තාම පුතේ අපි මෙතන භූතෝ පාවිච්චි කරන්නේ කාලයත් එක්ක පමණයි. ඒතකොට මෙතන ඔනල් කියලා කියන්නේ කාලය. රයිට්? ඒ සම්බන්ධව අපි කතා කරනවා භූතෝ යොදාගන්නේ කොයි වගේ අවස්ථාවන් වලටද? රයිට්? ඒත් එක්කම කචි දක්වා කියන කොටස තියෙනවා. රයිට්? උල්සු ඉත්තා උල්සු ඔප්තා කියන ග්‍රාමයකම මෙතනට පාවිච්චි කරලා තියෙනවා. අපිට යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් අපිට ලබා ගන්න ඕනේ නම් අපි ලස්සනට මේ උල්සු ඉත්තා උල්සු ඔප්තා කියන ග්‍රාමයක හරි ලස්සනට පාවිච්චි කරලා ඒ දේ යාට කියපුවාම අනිවාර්යෙන්ම අපිට ඒ දේ ඒගොල්ලෝ ලබා දෙනවා. රයිට්? චුචා සුල්සු ඉස්සයෝ. අපි මෙහෙම කිව්වොත් 오늘부터 금요일까지 연타서요 කියලා කිව්වොත් අපිට කවදාවත් මේක ලබා ගන්න අමාරුයි. ඒක තීරණය කරලා ඉවරයි. හැබැයි අපි මෙහෙම කිව්වොත් 오늘부터 금요일까지 연차 쓸 수 있어요. 오늘부터 금요일까지 연차 쓸 수 있어요. කියලා කිව්වොත් ඒක හරි කාරුණිකව කරන ඉල්ලීමක් බවට පත් වෙනවා. ඒතකොට ඒකට තමයි අපි මේ උල්සු ඉත්තා උල්සු ඔක්තා කියන ග්‍රාමයක අපි එතනින් පාවිච්චි කරන්නේ මෙන්න මේ කාරණා නිසා. හරි. ඒකෝර ඒ නිසා දැන් ඔයගොල්ලෝ මේ ඔළුවට දාගන්න අවශ්‍ය නැහැ. හරිද? අපි මේ ටික අපි ග්‍රැමර් වලට ආපුවාම මේ කොහොමද මේ පිළිවෙලට මේවා කරන්න කියන කරුණු කාරණා සම්බන්ධයෙන් අපි උල්සු ඉත්තා. උල්සු ඉත්තා. මෙතන මේ දැන් මෙතන සදා. හරිද? තේරෙනවද? සදා කියන එක පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා කියන එකට තමයි අපි මේ මොකද උල්සු ඉත්තා ඔක්තා එකතු කරලා තියෙන්නේ. දැන් මේක සදා භාවිතා කරනවා. අපි මේ ක්‍රියාමූලය ගත්තොත් සදා. සදායකට උල්සු ඉත්තා උල්සු ඔක්තා එකතු කරපුවාම භාවිතා කරන්න. ඔව්. භාවිතා කරන්න පුළුවන්ද? රයිට්? එතකොට මේක කරන්න පුළුවන්ද? උල්සු ඉස්සයෝ හල්සු ඉස්සයෝ 할 수 있어요. 갈 수 있어요. යන්න පුළුවන්ද? 먹을 수 있어요. කන්න පුළුවන්ද? right? 볼 수 있어요. බලන්න පුළුවන්ද? ඔය විදිහට කාරුණිකව කරන දේවල් වලට. right? අපිට මේ will su itta, will su opta කියන ග්‍රැමර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඊළඟ එක 많이 아프면 일이 시작하기 전에 이야기하세요. 많이 아프면 일이 시작하기 전에 이야기하세요. එතකොට මෙතනදී බලන්න 많이 아프면 එතන අපි අමියන් කියන ක්‍රමයක මෙතන සම්බන්ධ කරනවා. ගොඩක් අමාරුයි නම් right 많이 아프면 일이 මොකද අමාරුයි ගොඩක් අමාරු නම් මෙතන මානි කියන එකෙන් ගොඩක් කියන එක අදහස් වෙනවා. මානි අප්පුදා අමාරුයි. හරිද? අප්පුදා අමතරව අප්පදා කියන මේ අමාරු කියන පුළුවන් වචන. අපායෝ කියන වචන තියෙනවානේ. නේද? අපා. තේරෙනවද? අපා. මෙතන මම දාලා දෙනවා අප්පුමියන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ක්‍රියාමූලය දන්නවා. අප්පුදානේ. අමාරු නම් කියන්න පුළුවන්. අප්පුමියන් කියනද අමාරුයි නම් කියන්න පුළුවන්. අමාරුයි නම් අප්පුමියන් අමාරුයි නම් අප්පුමියන් ඒක රිදෙනවා නම් කියන්න පුළුවන් නේද? ඔව් අපා කියලා කියන්නේ එක පැත්තකින් ගත්තොත් රිදෙනවා. හරිද? ඔය එක පැත්තකින් ගත්තොත් දැන් කොරියන් වචන වලට අදහස් ගොඩක් තියෙනවා. හරිද? අප්පුදා. අපි දැන් ක්‍රියාමූලය ගත්තොත් අප්පුදා කියලා කියන්නේ අමාරුයි. එහෙනම් රිදෙනවනේ. පල් අපායෝ කියලා කිව්වොත් එimhe කකුල රිදෙනවා. අත රිදෙනවා. සොන් අපායෝ අත රිදෙනවා.
හරි අපායෝ කකුල රිදෙනවා. පල්ල අපායෝ, පල්මුක් අපායෝ, සොන්මුක් අපායෝ. ඒතර මේක රිදෙනවා. හරිද? එතකොට මොගි අපායෝ උගුර රිදෙනවා. හරි. ඕනර මොමි අපායෝ. රයිට්? ඇඟ රිදෙනවා. එහෙමනේ. එතන මෙතන මානි අපුමියොන් අමාරුයි නම් රිදෙනවා නම් දැන් මෙතන මේ වාක්‍යයේ හැටියට මෙතන රිදෙනවා කියන එක ගන්න බෑ. ඒතර වාක්‍ය අනුකූලව සහං මදාචකුම් තෙල්ලිල් කොය. හරිද? එතකොට එතකොට මෙතනදී අපිට ගන්න වෙන්නේ අමාරුයි නම්. දැන් අපි මෙතනදී හින්දරෝ කියලා කියන්නේ අමාරුයිනේ. මානි හින්දල් මියෝ. හරිද? එතකොට අපි එතනදී ගන්නෙ මානි හින්දල් මියෝ. ගොඩක් අමාරු. හැබැයි මෙතනදී කියනවා මානි අප්පු මියෝන් සිජක් හගිචොනේ. එතකොට පුතේ මෙතනදී අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මම ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව මම මේක කියන්නම්. ඔයගොල්ලෝ උදේ හේ එකක් ගන්නවා නේද? රැස්වීමක් ගන්නවා නේද උදේට? හරි. උදේ රැස්වීම වෙලාවේ ඇයි රැස්වීම ගන්න කියලා දන්නවද? සමහරක් වෙලාවට කෙනෙක් බීලා ඉන්න පුළුවන්. සමහරක් අයට යම්කිසි අසනීපයක් වෙන්න පුළුවන්. මේවා තියාගෙන ඔයගොල්ලෝ වැඩට ඇවිල්ලා වැඩ පටන් ගත්තට පස්සේ ඔයාට මේක දරුණු වෙලා හරිද? ඔයාලා එතනදී යම්කිසි ඔයාලට අනතුරක් සිද්ධ වුණොත් ඒ වගකීම සම්පූර්ණම ආයතන විසින් බාරගත යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම හරිනම් ඔය හේයි එකේදී ඔයගොල්ලෝගෙන් අහන්න ඕනේ. අප්පුන් සරාමි. ඇහිලා තියෙනවද එහෙම එකක්? අප්පුන් සරාමි ඉස්සයෝ. ඔදි අප්පුන්ඩේ ඉස්සයෝ ඇහිලා තියෙනවද? සාමාන්‍යයෙන් ඔයාලගේ ආයතනයෙන් අයින් වෙලා තවත් ආයතනයකට යනකොට පිටු ඔයාලගේ ආයතනයෙන් අස්සුණා දැන් ඔයා අලුත් ආයතනයකට යනවා. හරිද? ගියාට පස්සේ ඔයාගේ විස්තර අහනවා. පීචා කිගානි ඔල්මාන ආමයිස්සයෝ. ඔයාගේ විසා කාලය කොච්චරක් තියෙනවද? හරි මෙච්චරක් තියෙනවා. වේක මන්තුස්සයෝ ඇයි ආයතනයෙන් අයින් වුනේ කියලා ඔයාගෙන් අහනවා. ඔයා ඒ සාධාරණ හේතුවක් කියනවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා උරිහෙසයිසෝ ඉල් හගොෂිපෝයෝ අපි ආයතනයෙන් වැඩ කරන්න ආසයිද? ඔයා කියනවා ඔව් මම වැඩ කරන්න ආසයි. ඊට පස්සේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා අප්පුන්ඩේ ඉස්සයෝ. එතකොට ඔයාගේ අදහස වෙන්නේ රිදෙන තැන් තියනවද කියලාද? එහෙම නැත්නම් මොනවා හෝ අමාරු තියනවද? ඔයාලට දැන් තේරුණාද මේ හින්දරෝයෝ කියන එකේ අමාරුයි කියන එක තිබ්බට ඒ වගේ තැන්වලදී අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ පුතේ අප්පුදා කියන වචනේ. ඒ වෙලාවට ඔයාගෙන් අහන්නේ හින්දරෝචාරි ඉස්සයෝ කියලා නෙමෙයි. අහන්න වෙන්නේ අප්පුන්දේ ඉස්සයෝ. මම කියපක පැහැදිලිද ඔයාලට දැන්? මේ ප්‍රශ්නේ ඇහුවේ මගෙන් කවුද? එයාට පැහැදිලිද මේකද? තමයි. එතකොට මේ අප්පුන්ද කියන එක පැහැදිලි වුණාද පුතේ ඔයාලට? කොල්ලනේ කතා කරපල්ලා. හරි. එතකොට අප්පුදා කියන වචනේ මෙන්න මේ විදිහට අදහස් දෙකක් ඔයාලට හැටි වෙනවා. මේක විතර නෙවෙයි තව ගොඩාක් වචන වලට හම්බ වෙනවා. ඒ සහන් වලදී වෙනස් ස්වරූප ගන්නවා. හරිද? එතකොට මානි අප්පුමෙන් ගොඩක් අමාරු වෙනා ඉරිසිජක් හගිජොනේ වැඩ ආරම්භ කරන්නට කලින් යාගි හසයෝ නියෝගයක් කරන්නේ යාගි හසයෝ මෙන්න මේ නියෝගයක් හසයෝ රයිට් අනිවාර්යයෙන්ම වැඩ පටන් ගන්න කලින් මේක ඔයගොල්ලන්ට කියන්න මේකේ අදාළ පංජන්නිම් හරි කවුරු දැනුවත් කරන්න කියන නියෝගය තමයි මෙතනදී නිකුත් කරන්නේ. මෙතනත් අපුන්ද කියන්නේ අන්න ඒ වගේ වචනයක්. මෙතන මියොන් දාපම මොනවා හරි අසනීප තත්ත්ව අමාරු තත්ත්ව තියෙනවා නම් කියන අදහස් තමයි මෙතන දෙන්නේ නැතුව හින්දරෝ කියන වචනය නෙමෙයි මෙතනදී භාවිතා කරන්නේ. හරි. ඒත් එක්කම ඊට පස්සේ මගේ පාඨමාලාව යන විදිය තමයි මේගොල්ලන්ට මම සාකච්ඡා කරගෙන යන්නේ. ඊට පස්සේ අපි හැම දවසකම පාවිච්චි කරන වචන කිහිපයක්. කින්ගප් කියන වචනේ අදහස මොකක්ද පුතේ? කින්ගප් දන්න නොදන්න අය දන්නේ නැති ලියා ගන්න පුළුවන්. කින්ගප් කියලා අපි කියනවා හදිස්සි කියලා. හදිස්සි කියලා කියන්නේ ඉක්මනට කියන එක නෙමෙයි. පල්ලි කියන එක නෙමෙයි. කින්ගප් කියලා කියන්නේ මෙහෙමයි. ඔයාලා සාමාන්‍යයෙන් ආයතනයේ වැඩ කරගෙන ඉන්නකොට ඔයා යම් කිසි එක ප්‍රොඩක්ට් එකක් තමයි ගහගෙන යන්නේ. හරිද? මොකක් හරි එක කෑල්ලක් ඔයා ගහගෙන යනවා. හැම දවසකම මේ කෑල්ල මේ විදිහට එකම සමාන අයිටම් තමයි ගහගෙන යන්නේ. එතකොට ඔයා දවසකට කෑලි 3ක් විතර ගහනවා කියන්නකෝ. එතකොට පංජන්නිම් එක කෑල්ලක් අරගෙන එනවා. උස්සගෙන ඇවිල්ලා ඔයාට කියනවා ඉගෝ කින්ගප් යා කියලා. දැන් ඔයාට ඕන තරම් වැඩ තියෙනවා කරගෙන යන්න ස්ටොක් එකක් තියෙනවා.
ඒ ස්ටොක් එක අතරතුර පංචන්නියම් කෑල්ලක් ගෙනල්ලා වාට දෙනවා go king up යා කියලා. එතකොට මේ king up කියන වචනේ දන්නේ නැහැ. මේකත් අර වගේ කෑල්ලක් නේ මොන මොකලද කියලා මේක පැත්තකින් තියලා අර ගහගෙන අපි විදිහට ගහගෙන යනවා. හරි. එතකොට පුතේ මේ පංචන්නියම් වල මෙතනදී මේ කියන්නේ king up කියලා කියන්නේ මේක හදිස්සි එකක්. දැන් ඔයාලට තේරුණාද මේ king up කියන වචනේ අදහස? හදිස්සි. හැබැයි හදිස්සි කියන එකේ හරිම අදහස ගන්නෙ අන්න අර වගේ තැනකදී විතරයි. king up කියලා කියන්නේ ඒ වගේ අවස්ථාවන් වලට. ඊට පස්සේ කාගයොක් කියලා කියන්නේ කාගයොක් මොකද්ද? ඒක ඔයගොල්ලෝ දන්න අනිවාර්යෙන් දන්න වචනයක් වෙන්න ඕනේ. කාගයොක් ඒ කියන්නේ මිල දර්ශකනේ. මිල දර්ශනය. ඔව් මිල. කාගයොක් කියන්නේ මිල. කීබෝන් චෝක්. කීබෝන් චෝක්. කීබෝන් මුරුගෙස්සමියෝ චරෙස්සෝ මුරුගෙස්සමියෝ චරෙස්සෝ කීබෝන් කියලා කියන්නේ පුතේ මූලික කියන එක. මූලික දේවල්. චොක් කියලා කියන්නේ මූලික දේවල්. මෙතනදී අපි මෙහෙම ගමුකෝ. ඔයාලගේ වෝල්කප් එකක් තියෙනවානේ. නේද? වෝල්කප් එක කිව්වොත් හැමෝම දන්නවානේ. හරි. කීබෝන් වෝල්කප් කිව්වොත් කීබෝන් වෝල්කප් මූලික වැටුප. අපි කියන්නේ බේසික් එක කියලා. ඒතර කීබෝන් කියලා කියන්නේ මූලික කියන එක. හරිද? මූලික කීබෝන් වෝල්කප් මූලික වැටුප. ඉගොන කීබෝන් යා සාමාන්‍ය වැඩ කරද්දි කියනවා. ඉගොන කීබෝන් යා මෙයා ප්‍රධාන දේවල්. මෙයා මූලික දේවල්. ඉගොන කියෝ කිස්සාද? කියෝ කිස්සාද? මෙයා මතක තියෙන්න ඕනේ. මේ කීබෝන් යා ඔය විදිහට ඔයාලට කියන සමානක් වෙලාවට මේ මූලිකම දේවල්. මේව අමතක කරන්න බෑ. ඒක කියෝ කුප්සමි අන්දේ. මේව මතක නැති වුණොත් බෑ කරන්න. හරි? ඔය විදිහට ඒ මූලික දේවල් බවට පත් වෙනවා. කීබෝන් කියලා කියන්නේ මූලික කියන එක. එක තදා පිරිසිදුයි. right? බුක්මියංගම්. ඒක දන්නවා? බුක්මියංගම්. සේවක අරසාධක විශ්‍රාමයට අරසාධක අරමුදල කිගාන් කිගාන් කාලය වෙලාව නෙමෙයි කාලය වීසා කිගානි වගේ වීසා කාලය right වීසා කාලය කුක්කා රට මොකද ඔයගොල්ලෝ කොරියාවේ ඉඳන් මම මොකක් හෝ ඇප්ලිකේෂන් එකක් පුරවනකොට ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ නාරා කියලා. මතක තියාගන්න. නාරා කියලා කිසිම ඇප්ලිකේෂන් එකක නැහැ. දැකලා තියෙනවා කවුරු හරි ඉන්නවනම් කියන්නේ. තියෙන්නේ කුක්කා කියලා. අපි නාරා කියලා පාවිච්චි කරන්නේ කතන භාෂාවේදී. නමුත් ඇප්ලිකේෂන් එකක් පුරවනකොට නාරා කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ කුක්කා කියලා. කෙවුල් දන්නවා? දන්නව නේද? සීත කාලය කියෝ මතකය කියෝ කිස්සයෝ මතක තියෙනවා කියෝ කොප්සයෝ මතක නැහැ කියෝ කිස්සයෝ මතක තියෙනවා කියෝ කොප්සයෝ මතක නැහැ කියෝ කිස්සයජි මතක තියෙනෝනේ 제가 오늘 이야기 하던 거 මද කියපුවා 여기 있어야 돼 මතකයේ තියෙන්න ඕනේ 제가 오늘 가르쳐주는 거 진짜 기억이 있어야 돼. right? 계획. 계획 발리ය. right. ඔය විදිහට ඔව්. එතකොට මම ඔයගොල්ලන්ට අද සාරාංශයක් තමයි මේ විදිහට ලබා දුන්නේ. හරිද? ඒතර අපි මේකේ පාඩම් මාලාව අපි ආරම්භ කරනවා ලබන ඉරිදා රාත්‍රී 8 සිට. එතකොට මේ ආරම්භ කරන පාඩම් මාලාවේ ඉඳන් තමයි ඔයගොල්ලන්ගේ භාෂාමය හැකියාව හදන්න උපරිම වැඩ කටයුතු කරන්න. ඒතර අද මම ඔයගොල්ලන්ට දුන්නේ මගේ පාඨමාලාවේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන පුංචි සාරාංශයක් විතරයි ඔයගොල්ලන්ට ලබා දුන්නේ. ඒ නිසා අපි පාඨමාලාව ආරම්භ කරනවා ලබන සතියේදී. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඔයාලට පුළුවන් මේකට සම්බන්ධ කරගෙන ඇවිල්ලා හඳුන්වා දීලා ඔයාලට පුළුවන් සම්බන්ධ කරගෙන එයාලගේ භාෂාමය හැකියාව වර්ධනය කරගන්න අවස්ථාව ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඒතර මම පුංචි වෙලාවක් ඔයගොල්ලන්ට දෙනවා. ඔයාලා අද මෙතන සම්බන්ධ වුණා. මාත් එක්ක පුංචි වෙලාවක් කතා කරා. ඔයාලට ඔයාලගේ අදහසක් මම හැම දවසකම හැම ක්ලාස් එකකම මේ දේ මම කරනවා. ඔයාලගෙන් පුංචි අදහසක් මම ගන්නවා.
ඔයාලට ක්ලාස් එක ගැන මොනවද දැනුනේ කියන එක මම ඔයගොල්ලන්ගෙන් ගන්නෙ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයාලගේ අදහසක් මේකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම යොමු කරගෙන යන්න ඕනේ. කියන්න බලන්න ඔයාලා මයික් එක ඔන් කරලා ඔයාලට පුළුවන් කියන්න ඔයාලගේ අදහස් කොහොමද අද ක්ලාස් එක ඔයාලට යම් කිසි දෙයක් තේරුණාද දැනුණාද ඉන්න තමයි ක්ලාස් එකේ යම් කිසි දෙයක් වෙනස් කරන්න ඕනේද මේ සම්බන්ධව ඔයාලට පුළුවන් පුංචි දෙයක් කියලා යන්න. ඒක ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා මම ක්ලාස් ඒ කියන්නේ ඒකට සම්බන්ධ වුණා. අපිට සම්බන්ධ වුණාට දැන් මම ආපු වර්තෝකේ සම්බන්ධ වුණේ. ඒකට දැන් ක්ලාස් එකේ කියන දේවල් වලින් මට හිතනවා කියන්නේ භාෂාව නියම කරගෙන යන්න පුළුවන් කියලා. කරන විලාසයයි යන සිස්ටම් එක අනුව මට හිතෙනවා මේ භාෂාව අල්ලගන්න පුළුවන්. රයිට් හොඳයි. පුතේ එක දෙයක් එතකොට මම මෙතනදී කරන්නේ ප්‍රායෝගිකව මම ලබා ගන්න අත්දැකීම් එක්ක මම මේ පාඨමාලාව කරන්නේ. ඒතකොට අවුරුදු ගාණක් තිස්සේ මම දැකපු දේවල්, මම ගත්ත අත්දැකීම්, මම කොරියානු ආශ්‍රය කරලා ගත්ත දේවල්, එයාලත් එක්ක වැඩ කරපු විදිහ, ඒතකොට ඔෆිෂියල් පැත්තෙන් වැඩ කරපු විදිහ, අපේ ලංකාවේ ඉන්ටර්වියු කරද්දී ඒවට මුහුණ දුන්න විදිහ, එයාලව ට්‍රේනින් කරපු විදිය මේ හැමදේමත් එක්ක තමයි ඒගොල්ලොත් එක්ක මම මේ කතා කරන්නේ නැතුව ඉගෙනගත්තු දැනුම විතරක් නෙමෙයි. ඒතර මම KIP ඒතර ටොපික් ඒතර ඔයගොල්ලෝ මං ගැන දන්නේ නැහැ. ඉතින් මට ඒ ගැන කියන්නව තිබුණා. ඒතර මම නමින් ජානක වර්ණකුල සූරිය. ඒතර මම කොරියාවට යන්නේ 2016 දී. ඒත් එක්කම එතකොට මම කොරියාව තුලදී ටොපික් ඒ වගේම KIP. ඒතර මේ පාඨමාලා හදාරලා මගේ අධ්‍යාපන සුසුකම් පැත්ත මම ඒ විදිහට හදලා තමයි ඒත් එක්කම වසර 10ක් මගේ සේවා කාලය කොරියාවේ. ඒතර මේ දේවලුත් කරගෙන තමයි ඔයගොල්ලොත් එක්ක අද මේ විදිහට මම කතා කරන්නේ නැතුව නිකන් චරිතයක් විදිහට නෙමෙයි මහන්සි වෙලා මේ භාෂාව හදාගත්තු නිසා තමයි අද මම ඔයගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා එලින් හිටගෙන අද කතා කරන්නේ. ඉතින් මේ වගේ චරිතයක් බිහි කරන එක තමයි මගේ එකම පැතුම වෙලා තියෙන්නේ. ඒ නිසා අනිත් අයගේ අදහසුත් මම කියන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා දැන් ඔයගොල්ලන්ගේ අදහස් ටික තමයි මට දැනගන්න ඕනේ. දැන් කොරියාද ලංකාවේ? මම දැන් ඉන්නේ ලංකාවේ. ඒ කොරියාවේ ඉන්නවා? හා? කොරියාවේ ඉන්නේ ඒක ඉතිරම ලංකාවේ. ඔව් දැන් මගේ අදහස මගේ තව වීසා කාලේ තියෙනවා. මම දැන් ලංකාවට ඇවිල්ලා මාස 3ක්. ඉතින් සර්වර් ඉන්නේ වෙනම ඉස්සෙක්ද? මම ඉන්නේ E7 වීසා එකේ. E7 4 වීසා එකේ ඉන්නේ. ඒක කොරියාවට එන්න පුළුවන්. මට තව මාස 2ක් කාලය තියෙනවා. යනවා නම් කොරියාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඉන්න පුළුවන්. ලංකාවේ දිගටම ඉන්න පුළුවන්. ඒතර මම මගේ සම්පූර්ණ ෆැමිලි එකම කොරියාවේ හිටියේ. ඊට පස්සේ දැන් ෆැමිලි එකම දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. මගේ වීසා එක තවට තියෙනවා. ඉතින් මගේ අදහස ලංකාවේ ඉන්න තමයි. බලමු ඉතින් ඉදිරියේදී කොහොම වෙයිද කියලා. රයිට්? ඔය විදිහට යනවා. තාක්ෂණික වැඩේ හොඳයිද? ඔව්. thank you. ඒකට මම ලංකාවේ වෙනකොට EPS topic පවා කරනවා. ඒ දේවලුත් ආරම්භ කරලා තියෙන්නේ. ඒකට ඒ පැත්තෙන් තමයි මම දැන් ගොඩාක් දුර ඉස්සරහට යන්නේ. අනිත් ළමයිගෙත් අදහස් මේ ආදාගෙන කාර්යයේ අනන් ප්‍රශ්නයක් නෙමෙයි මම පොඩි ඉන්නක් කරන්න යා මේ ආගරන්නේ අම්මානි ඔව් මේක මම අනිකුරුම මේ අම්මාල් වල යාපද ගොඩාක් නිකුත් සම්ස්කරණ විදිහ ගොඩක් හරි පුතේ අනේ ඒක ගොඩක් අනිවාර්යෙන් තව පොඩි එකක් තියෙනවා මම පොඩ්ඩක් ගන්න එක මේ අවුවලි කියන දා කොහොමද කියන පොඩ්ඩක් රාගෝ ඔව් ඔව් මම ඒකට දැම්ම උත්තරේ දෙන්න රාගෝ දාපුවාම හරියටම හරියනවා පංජන්නින් නිහන්තේ ඕ රාගෝ හෙස්සයෝ පංජන්නින් ඔයාට එන්න කියලා කිව්වා ඕක නෙවෙයි අහන්නේ පංජන්නින් කිව්වා එන්න කියලා කිව්වා පංජන්නින් මේක කරන්න කියලා කිව්වා පංජන්නින් මිගාකුක හාරාගෝ හෙස්සයෝ එතකොට රාගෝ කියන ඒක අපේ වෙනම පාඩමක් ඔය අහපු නිසා මම කියන්නම් රාගෝ කියන ග්‍රැමර් එක අපි මේකට සම්බන්ධ කරගන්න ඕනේ. කවුරු හරි කියපු දෙයක් තව කෙනෙකුට කියද්දි මේ රාගෝ දාලා තමයි කියන්නේ. ඒක අනිත් ඔයගොල්ලෝ විශේෂයෙන්ම පම්මල් එතකොට ගිය පාර ක්ලාස් එකේත් අපි මේ විදිහටම කතා කරා ඔයා වගේම. එතකොට මම ගොඩාක් දුරට අපි දැන් කතා කරන්න ගත්තේ නෑ තාම. එතකොට මම ඔයගොල්ලොත් එක්ක ගොඩාක් දුරට මගේ කටින් ඔයගොල්ලෝ පම්මල් ඇහෙවි ගොඩක්. හරිද? හැබැයි මේ මම පම්මල් කතා කරන්නේ ඔයගොල්ලන්ගේ පම්මල් කතා කරන්න පුරුදු කරන්න නිසා නෙමෙයි. ඔයගොල්ලන්ට කොරියාවේදී ඇහෙන්නේ පම්මල් නිසා. ඒ දේ තේරුම් ගන්න ඕනේ. මොකද අපි දැන් කියනවා පල්ලි කානා ඇහිලවත් තියනවද? කයාජි පල්ලි මොගෝ පල්ලි ලෙහෙ ඉල් හයාජි ඉල්හානා කොම්බුහානා දැන් ඔයගේ වචන ගත්තොත් එහෙම
සමහරක් වෙලාවට අහලත් නැහැ. මේවා තියරියෙත් නැහැ. සමහරක් ඒවා තියරිය නැහැ ළමයි ඒගොල්ලෝ භාෂාව ඒගොල්ලන්ට පහසු විදිහට කතා කරන්නේ. හරි. ඒතර විදිහට ගත්තාම ඕගොල්ලන්ට හැම පැත්තක්ම ආවරණය වෙනවා බය වෙන්න එපා. පම්මල් කියන්නේ සාමාන්‍ය හරි සරල දෙයක්. නමුත් ඕගොල්ලන්ට කොරියානුවන්ගෙන් ඇහෙන්නේ ගොඩාක් දුරට පම්මල් නිසා තේරුම් ගන්න අපහසුතාවයක් ඕගොල්ලන්ට තියෙන එක මම දන්නවා. ඒ නිසා ඒක නිරවුල් වෙනවා ඉදිරියේදී මාත් එක්ක ඔයගොල්ලෝ කතා බහ කරනකොට. අනිත් ළමයි තව ළමයිගේ අදහස් තියනවද? ඉල්ලීම් තියනවද? පුතේ තියනවා නම් කියන්න. මොනවා හෝ කමන්න ඉල්ලීම් තියනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඉදිරිපත් කරන්න. හරි. එතකොට ඔයගොල්ලන්ගේ රෙකෝඩින් එක රයිට් ක්ලාස් වල රෙකෝඩින් ඔයගොල්ලන්ට අඟහරුවාදාට කලින් බැරි වෙලා හරි ඔයගොල්ලන් පන්තියට සම්බන්ධ වීමට නොහැකි වුණොත් ඒකේ රෙකෝඩින් එක අඟහරුවාදාට ප්‍රථමයෙන් ඔයගොල්ලන්ගේ අතටපත් වේවි සමුදා රාත්‍රිය වෙනකොට. හරිද? එතකොට ඒ දේවල් ඔයගොල්ලන්ට නැවත බලලා යට පාඩු ටික හදා ගන්න ඕන අවස්ථාව ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. හරි. එහෙමනම් පුතේ අපි අදට පන්ති මේ අවුලක් නැහැ. හොඳයි නේද? හරි. එහෙමනම් මොනවා හෝ ඉල්ලීම් හෝ අදහස් හෝ එහෙම නැත්නම් චෝදනා හෝ මොනවා හෝ තියනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් මට ක්ලාස් එක වෙලාවෙම පොදුවේ කතා බහ කරලා ඔයගලන්ට පුළුවන් මට කියන්න කිසිම ගැටලුවක් නැහැ. මට කරන්න පුළුවන් උපරිම මම ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා. ඔයාලා වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ කියන්නේ ඔයාලගේ මේ භාෂා දෙනම හරියට හදාගන්න. තමන්ගේ වැඩ කොටස තමන් හරියට කරගන්න හදාගන්න. ඒ ඇති. රයිට්. එතනින් එහාට ඔයගොල්ලෝගේ වීසා චේන්ජ් කරගන්න අවශ්‍ය කරන දේවල් ටික ඔයාලට පුළුවන්. එතනින් පස්සේ කරගන්න. මගේ පාඨමාලාව අවසන් වෙනකොට ඔයගොල්ලෝ එක දෙයක් හම් වෙනවා නොමිලේ. පාඨමාලාව අවසානයේදී ඔයගොල්ලෝ ගිහිල්ලා බය නැතුව ලියන ටොපික් එක්සෑම් එක අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු කීයද? 70 70ට වඩා අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒ නිසා මම මේක ටොපික් පන්තියක් නෙමෙයි කරන්නේ ස්පෝකන් පන්තියක්. හැබැයි පුතේ ඔයගොල්ලන්ට පුළුවන් මේ පන්ති අවසානයේදී ඔයා යන්න ටොපික් එක්සෑම් එකේ ඇඩ්මිෂන් අරගෙන ටොපික් එක්සෑම් එක ලියලා බලන්න. ඔයාලට ලකුණු 70ට වඩා අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. කවදාවත් මගේ ළමයි අහලා තිනවා සර් ටොපික් එකට පන්ති කරනවාද කියලා. හැබැයි මම කවදාවත් කියන්නේ නැහැ මම කරනවා කියලා. මම කරන්නේ නැහැ. මම කියන්නේ එන්න ස්පෝකන් එනවා නම් එන්න. ස්පෝකන් පන්තියට එන්න. ස්පෝකන් පන්තියට ආපු ළමයින්ට මම කියනවා ඔයා ස්පෝකන් එක ඉවර වෙලා ගිහිලා ලියන ටොපික් එක්සෑම් එක. ඔයාලට අනිවාර්යයෙන්ම ලකුණු 70 න් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඒ දෙත් මම ඔයගොල්ලන්ට ඔන්න මෙතනදී කිව්වා. හැබැයි කවදාවත් මම කියන්නේ නැහැ. පුතේ ස්පෝකන් එකට එන්න ටොපික් ලියන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ටොපික් ස්පෝකන් එකට ආපු ළමයින්ට මම කියනවා ගිහිලා ලියන්න අවසානයේදී ටොපික් එක්සෑම් එක කියලා. හරි. හරි. එහෙමනම් පුතේ අපි පන්තිය මෙතනින් සමාප්ත කරනවා. අපි නැවත ලබන ඉරිදා රාත්‍රී 8ට කියන එක කාට හරි ගැටලුවක් තියෙනවද නැහනේ? හරි. එහෙමනම් අපි ලබන ඉරිදාත් රාත්‍රී 8ට පන්තිය දානවා. ඔයගොල්ලෝ මාත් එක්ක කතා බහ කරන්න එකතු වෙන්න ඕන ඊළඟ දවසේ ඉඳන් පුදුවේ සාකච්ඡා කරගෙන තමයි ඉස්සරහට යන්නේ. ලබන සතියේ පාඩම් ආරම්භ කරනවා. මතක තියාගන්න මම ඔයගොල්ලන්ට PDF එක දාපුවාම මේ PDF එක ඔයගොල්ලෝ වෙනම පොතක් අරගෙන මේ පොතේ ලියන්න ඕනේ. අර රෙකෝඩ් දෙන රෙකෝඩින් එකත් නැවත පාරක් බල අන්තිම පැහැදිලි කියලා. එතකොට තමයි මේක හරියටම ඔයගොල්ලන්ට අවබෝධ වෙන්නේ. එහෙමනම් පුතේ අදට මෙතනින් පන්තිය සමාප්ත කරනවා. ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. ජස්බීරයි හැමදෙනාම පරිස්සමෙන් ඉන්න. ජීවිතේ අංක 1 මුදල් කියන්නේ අංක 2 right යොරුබුන් තා ශ්‍රී ලංකා ඕනන් කචි කජොක්තල් සරම් තා කිදාරකු ඉන්නංගොය. ඔක හොඳට මතක තියාගන්න. ඔයාලා ලංකාවට එනකන් ඔයාලගේ පවුලේ අය සමහරක් වෙලාවට කොට දෙනේ බලාගෙන ඉන්නවා. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරන්න. ඔයාලා හැමදෙනාම right. එහෙමනම් අපි හම්බෙමු ලබන ඉරිදා. 네, 좋습니다. 하세요. 맞아요. 네.